හරි. අපි ඊයේ කතා කරා මේ Python language නැත්නම් Python programming language එකේ සාරාංශයක් මම group වලට දාලා ඇති. ඊයේ කතා කරපු ටික ඒ වගේම මම හිතනවා ඔයගොල්ලෝ ඒ software එක ඒ සම්බන්ධව ready ඇති කියලා. ඒක මේ දාගන්න ඇති කියලා. එතකොට අපි ඊයේ කතා කරේ අ, හඳුන්වා දුන්න උදෑසන පන්තියේ කොහොමද වෙන්නේ කියලා સિદ્ધාන්තය. ඒ වගේම විෂය නිර්දේශ හඳුන්වලා දුන්නා කොහොමද Python වල ඒ කියන්නේ Python programming language එක මොන ආකාරයෙන්ද තියෙන්නේ. Python කියන්නේ එක කොටසක් විතරයි programming concept එක තමයි තියෙන්නේ. ඊළඟට Python හා ගැටලු විසඳීම සම්බන්ධව විභාග ප්‍රශ්න හැදෙන්නේ කොහොමද එහෙම කතා කරා. වැඩියෙන්ම සාමාන්‍ය ප්‍රශ්න ප්‍රමාණයක් මේනකොට Python භාෂාව ඒ කියන්නේ programming පැත්තෙන් පොඩක් ඇහිලා තියෙනවා පේපර් එකට. ඊට පස්සේ ගැටලු විසඳීම පාඩම ඉගෙනීම තුළින් අනෙකුත් පාඩම් පහසු වන අන්දම. ඔව් මේ අපිට මේ ප්‍රෝග්‍රෑමින් පාර්ට් එක ඉගෙන ගත්තොත් ප්‍රෝග්‍රෑමින් එක හරියට ඉගෙන ගත්තා කියන්නේ අපිට අනිත් පාඩම් අපිට පොඩි අර එනවා නිකන් ශක්තියක් එනවා අනිත් පාඩම් ධාරණය කරගන්න පුළුවන්. ඒවා කොහොමද වැඩ කරන්නේ? ඒවා භාවිතා කරන්නේ කොහොමද කියලා හැකියාව වෙනවා. ආරම්භයේ ලෙස ගැටලු විසඳීමේ අධීර සාකච්ඡාව හා ප්‍රායෝගික ක්‍රියාකාරකම්. ඒ කියන්නේ අපි ඊයේ කතා කරා මේ අපි ගැටලුව විසඳුවා ඇල්ගොරිතම් ගොඩනැගුවා ඒ වගේම ප්‍රැක්ටිකලි ඒක මේ කෝඩින් කරලා ඒ කියන්නේ ක්‍රම ලේඛනය කරලා පරීක්ෂාවට ලක් කරලා දෝෂ තියෙනවනේ ඒවා නිවැරදි කරා. ඊළාට Python භාෂාව භාවිත කිරීම. එතකොට අපි ඊයේ Python භාෂාවේ ඉන අවුට්පුට් එකක් කොහොමද ලබා ගන්න කියලා සාමාන්‍යයෙන් කතා කරා print function එක. ඒ print function එක කොහොමද වැඩ කරන්නේ කියලා හැසිරීම කොහොමද කියලා අපි ඉගෙන ගත්තා. අද තමයි Python print ශිතය function භාවිත කරන ආකාරය කියලා කියන්නේ. ඒ වගේම str string සහ integers කියන ඒ කියන්නේ සාමාන්‍ය ලේබල් එකක් විදිහට මේ භාවිත කරන අනුලක්ෂණ සහ integers නැත්නම් පූර්ණ සංඛ්‍යා ධන හෝ ඍණ පූර්ණ සංඛ්‍යා අතර වෙනස පොඩ්ඩක් පැහැදිලි කරා. ඒ වගේම මම ඔයගලන්ට කියා දුන්නා සාමාන්‍ය ආකාරයෙන් ගණිත කර්ම. ඒ කියන්නේ එකතු කිරීම, අඩු කිරීම, බෙදීම, ගුණ කිරීම වගේ දේවල් පොඩ්ඩක් පැහැදිලි කරලා දුන්නා. ඊළඟට මම කිව්වා Python ස්ථාපනය කරගන්න, ඉන්ස්ටෝල් කරගන්න, IDLE එක ඉන්ස්ටෝල් කරගන්න. එතකොට අපිට වැඩි ටික කරගන්න පුළුවන් කියලා. අන්තිමට මම කොහොම සර්ප්‍රයිස් එකක් දෙනවා කියලා. ඒ සර්ප්‍රයිස් එක තමයි ඔයගලන්ට ඒක මම ලබා දුන්නා. ඒ කියන්නේ අපි සිද්ධ කරන්නේ ගැටලුවක් මුලින්ම හඳුනා ගන්නවා. ගැලින් සටහන් සහ ව්‍යාජිකේත හස්තානුරේඛන හෑන්ඩ් ට්‍රේසස් තියෙනවා ඒව කරනවා. Python ක්‍රම ලේඛේ ලියලා ඔයගොල්ලෝ පොතේ ලියනවා සටහන් පොතක් තියාගන්න. ඒ වගේම ක්‍රම ලේඛේ අපි ඇත්තටම ඔයා ලියපු පොතේ ලියපු එක අපි පරිගණකයක හෝ නැත්නම් ඔයාගේ ෆෝන් එකේ තියෙන සංවර්ධන පරිසරයක් භාවිත කරලා අපි ඒක කෝඩ් කරනවා. ඊට පස්සේ අපි ඒක දහවණය කරනවා කියලා මම මේ ගෲප් එකට දාලා තියෙන එක තමයි කියවන්නේ. වැරදි දෝෂයක් නම් නිරාකරණය කිරීම. ඉතින් ওই ටික තමයි මෙතෙන් පටන් ක්ලාසස් වල Python ඉවරයක් වම කරන්නේ. Python කිව්වා theory parts ටික විතර කෙරෙන්නේ නැහැ. ඒ කියන්නේ theory parts theory classes වල තමයි යන්නේ. ඒ වගේම revision වල මෙතන යන්නේ අර tricks ඒක අම්බොත් නැත්නම් Python માં අදින්නත් බෑනේ. අර ඊයේ web development කිව්වා වගේ තමයි. එතන මේ දෙකේ පොඩි වෙනසක් තියෙනවා. ස්පෙෂල් ක්ලාස් එකකට තමයි නයිට් ක්ලාස් එක ගන්නෙ. එතකොට උදේ පාන්දර තියෙන මේක ට්‍රික්ස් සහ ටිප්ස් විභාගෙදී කොහොමද අපි භාවිත කරන මේ කෙටි ක්‍රම ඒ වගේම ඒවා කොහොමද ලියන්නේ කියලා අවබෝධයෙන් ලියන්නේ ඒවා තමයි මෙතෙන්දී අපි කතා කරන්නේ. හරි. එහෙනම් අද යමු අපි පාඩමට. අද අපිට තියෙන්නේ identify the problems. ඒ කියන්නේ ගැටලුව හඳුනා ගැනීම. පියවර හතරක් තියෙන බව ඔයගොල්ලෝ දන්නවා. ඒ පියවර හතර මොනවද කියලා කිව්වොත් නැවතත් ගැටලු විසඳීමේ අධීරී පියවර හතර මොනවද කියලා කිව්වොත් ඔයගොල්ලෝ දන්නවා ගැටලු අධ්‍යයනය කිරීම කියන්නේ ගැටලුව හඳුනා ගැනීම. හරි. ඊළඟට ගැටලුවට අදාළ
ඇල්ගොරිතමය ලිවීම ගැටලුව හඳුනා ගැනීම ඊළඟට ගැටලුවට අදාළ අපි ගොඩනගා ගන්න මොකද්ද? ඇල්ගොරිතමය ප්ලෑන් එක නිර්මාණය කරන්න ඕනේ. ඊළඟට පරිගණක ක්‍රම ලේඛය ලිවීම. මේ ටික ඊයේ කතා කරලා මේවා කළත් පෙන්නවා. ඒ වගේ Python භාෂාව පටන් ගත්තා. මේකේ පරිගණක ක්‍රම ලේඛය ක්‍රියාත්මක කරවල බැලීම. පරිගණක ක්‍රම ලේඛය ක්‍රියාත්මක කර බැලීම. හොඳයි. එතකොට අපි මෙතන ફોකස් කරනවා අද දවස. මොකද මට ඉස්සරහට ඕගලන්ට මේක ලබා දීම සඳහා අර ස්ට්‍රක්චර් එකට මේ යන්න අවශ්‍ය නිසා මම ફોකස් කරනවා ගැටලුව හඳුනා ගැනීම කියන එක සම්බන්ධවද. එතකොට හෙට අපිට මේ ඇල්ගොරිතම නිර්මාණය කරන හැටි ඉගෙන ගන්න පුළුවන්. එතකොට ඊට පස්සේ පරිගණක ක්‍රම ලේඛය ලියන හැටි වගේම ඒවට අදාළ පාර්ට්ස් ක්‍රමයක ක්‍රියාත්මක කර බැලීම ඉගෙන ගත්තට පස්සේ පොඩ්ඩක් කෙටියෙන් අපිට හැමදාම ගැටලුවක් දීලා ඒකට අදාළව අර මං කිව්වනේ දැන් පොඩි ස්ට්‍රක්චර් එකක් තියෙනවා කියලා මෙතෙන් පටන් ක්ලාස් එක යන විදිය කියලා. අන්න ඒකේ සම්බන්ධ දේවල් ටික අපිට කරන්න පුළුවන්. හරිද? ඕකේ. එහෙනම් අපි බලමු ගැටලුව හඳුනා ගැනීම. එතකොට දැන් මෙතෙන්දී මම ඔයාලට ප්‍රශ්න 25ක් 26ක් විතර දෙනවා ගැටලු. ඒවා තනි තනිව සෝල්ව් කරගෙන ඔයා රෙඩි වෙන්න ඕනි. දවසට 5ක්වත් අඩුම සෝල්ව් වෙන්න ඕනි. ඒ ටික සෝල්ව් වුණාට පස්සේ ඒ ටික මම කරලා පෙන්නනවා. ඊට පස්සේ ඊතුලින් අලුත් දේවල් ඔයා හිතලා හදන්න හැකියාව තියෙනවා. මේවා කරන්නේ නැතිව ඉන්න තාක්කල් ප්‍රෝග්‍රෑමින් බෑ ඔයාලට. ප්‍රෝග්‍රෑමින් තියා මොන පාඩමක්වත් බෑ. ඔබ මේක කරන්න පටන් ගත්තට පස්සේ ප්‍රැක්ටිස් එකෙන් ඔයාලට ওই පාඩම් ටික ඔක්කොම ඉසි වෙනවා. ඒක නිකන් මැජික් එකක් වගේ වෙයි. කරන්න පුළුවන්. හරි. කරන්න බැරි වැඩක් නෙමෙයි. ඔබ උත්සාහ කරොත් මම නම් මේ පාඩම් ටික ඔක්කොම ලේසි වෙයි මෙන්න මේ කියා දෙන ටිකේ. හරි. එහෙනම් අපි වැඩි කතා නැතුව යමු. මේ ගැටලුව හඳුනා ගැනීම කියන කොටස. ගැටලුව හඳුනාගන්නේ කොටස ගත්තාම ඒක මොකද්ද කතා කරන්නේ? මේක ගැටලුව හඳුනා ගන්නවා කියලා කියන්නේ ළමයි ගැටලුවක තියෙනවා ගැටලුවක් විසඳන්න නම් ආරම්භයක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ අපි ආරම්භ කරන්න ඕනේ ගැටලුව විසඳන විදිය. ගැටලුව විසඳන විදිය ආරම්භ කරන්න කලින් අපි ඒක දැනගෙන ඉන්න ඕනේ. ගැටලුව විසඳන්නේ කොහොමද කියලා. එහෙනම් අපි හොයාගන්න ඕනේ ප්‍රධාන වශයෙන් ගැටලුවට ආදානය කරන්නේ මොනවද කියන්නේ. ඒ කියන්නේ ගැටලුව විසඳීමට අවශ්‍ය කරන දේවල් මොනවද කියලා අපි බලන්න ඕනේ. ඒවට අපි කියනවා ආදානයක් හොයනවා කියලා. ඒ කියන්නේ ඇතුළත් කරන දේවල් හොයන්න ඕන. ඊළඟට ඇතුළත් කරන දේවල් හෙව්වට පස්සේ අපි අනිවාර්යෙන් බලන්න ඕනේ මේ ඇතුළත් කළ නිකන් ඉඳලා හරියන්නේ නැහැ. අපි බලන්න ඕනේ ඒක යම් යම් සැකසුම් වලට ලක් කරන්න. එහෙනම් සැකසීම තමයි කතන්දරේ. ඊළඟට අපි බලන්න ඕනේ මොකද්ද මේ ගැටලුව විසඳීම? කියන්නේ අපි ඇතුළත් කරන දේවල් සැකසීමෙන් අනතුරු අපි බලන්න ඕනේ අපිට අවශ්‍ය කරන ප්‍රතිදාන නැත්නම් ලැබෙනවද කියලා. අවුට්පුට් ලැබෙනවද කියලා බලන්න. එහෙනම් අපේ මේ ගැටලුව හොඳින් විසඳුණායි කියලා අපිට කියන්න පුළුවන්. එහෙම නැතුව මේ සැකසීමෙන් අනතුරු එහෙම හරි ගියේ නැතොත් අපිට හිතා ගන්න බෑ මේ ගැටලුව විසඳුණාද නැද්ද කියලා. ඒ වගේම අපි තවත් ගැටලුවකට අරන් යනවා ඒ ගැටලුව. ඒතකොට ගැටලුව තව කෙනෙක්ටවත් Tamanටවත් ගැටලුවක් නොවිය යුතුයි නේද? ගැටලුවක් විසඳිය යුතුයි. ගැටලුවක් තව කෙනෙක්ට ගැටලුවක් හෝ Tamanට ගැටලුවක් කියලා හරියන්නේ නැහැ තවදුරට. ගැටලුව විසඳෙන්න ඕනේ. විසඳෙන්න නම් ප්‍රධාන වශයෙන් මෙන්න මේ තුන හොයාගන්න හැම ගැටලුවකම. බලන්න ඔයාට ලැබෙන ගැටලුවේ ආදාන මොනවද තියෙන්නේ කියලා. දැන් දිනේවලදී ඊළඟට සැකසීම් මොනවද කියලා බලන්න. ඊළඟට ප්‍රතිදානය මොනවද කියලා බලන්න. එහෙම බලලා ඔයාට තේරුම් ගන්න පුළුවන් ඒ ගැටලුව කොහොමද විසඳෙන්නේ කියලා.
ඉතින් මීට අමතරව සීමාව කියලා පොඩි කතාවක් කතා කරන්න තියෙනවා. ඒ සීමාවක් තියෙන්න ඕනේ. ඕනවට වඩා අපි ගැටලුව මේ දිග්ගස්සගෙනවත් එහෙම නැත්නම් ඕන මේ අවශ්‍ය මේ දේවල් නැතුව කෙටි කරලා එහෙමවත් අපිට ගැටලුවක් විසඳන්න බෑ. ඒ නිසා අපි අපිට අවශ්‍ය ප්‍රමාණයේ දේවල් අවශ්‍යම කරන දේවල් ටික තමයි අපි ගන්න. දැන් උදාහරණයක් ගත්තොත් අපි ගත්තොත් සංඛ්‍යා දෙකක් දීලා ඒකේ සාමාන්‍යයගේ හොයන්න කිව්වොත් එයා ඉල්ලන්නේ සාමාන්‍යයගේ. එහෙම නැතුව එකතුව නෙමෙයි. නමුත් සාමාන්‍යයගේ හොයන්න එකතුව ඕනේ වෙනවා. ඉතින් එකතුව මේ ඕනි වෙන නිසා එකතුවයි සාමාන්‍යයගේ දෙකම පෙන්වලා හරියන්නේ නැහැ. එයා ඉල්ලන්නේ සාමාන්‍යයගේ පමණයි. ඒ නිසා අපි මේ ඉල්ලන දේ පමණක් ලබා දීම තමයි කරන්න ඕන. එතකොට මෙතන සීමා කියන්නේ ඔන්න ඔය කතන්දරේට. එහෙනම් ආදානය කරන්න කියනවා ඇතුළත් කිරීම. සැකසීම කියන්නේ අය මොනවාරි තියෙන ක්‍රියාකාරකම් ටික ප්‍රතිදාන ලබා ගන්න. ඉතින් ඊළඟට තියෙන ප්‍රතිදානයක් ලැබෙන අපි බලාපොරොත්තු වෙන දේ වෙනවද? අපි බලාපොරොත්තු වෙන ගැටලුව විසඳන්නේ ඒ ගැටලුව විසඳන්නේ කොයි ආකාරයෙන් නම් ඒ ආකාරයෙන් ගැටලුව විසඳෙන්න ඕන විදිය තමයි අපි විසඳී ඕනි සහ ඒකේ ලැබෙන දේ මොකක්ද කියලා අපි අවබෝධයෙන් ඉන්න ඕනේ. ඒ අනුව තමයි ගැටලුව මේ හොඳින් අවබෝධ කරගන්නවා කියලා කියන්නේ. නම් අපි පළවෙනි පියවර සාර්ථකයි ගැටලුව විසඳීමේ අධීරේ ගැටලුව හඳුනා ගැනීම කියන කොටසේ. හරි. ඒතර ආදානය තියෙනවා, සැකසීම තියෙනවා, ප්‍රතිදාන තියෙනවා, සීමා තියෙනවා. ඒ තා වැදගත් වෙනවා මේ පාර්ට් එක. මේ පාර්ට් එක හරියටම තේරුම් ගන්න නැහැ කියන්නේ ඉතිරි ටික කරන්න බෑ. ඒක හොඳට මතක තියාගන්න. මේක තමයි පළවෙනි පටන් ගන්න. ආරම්භයේ වගේ අවුල් නම් ඔයාට මේ ප්‍රශ්නේ කරගන්න බැරුව යනවා. නිසා ඔයා ආරම්භය හරියට ගත්තොත් එහෙම ඔයාලට ලස්සන අවසානයක් තියෙනවා. ඒ වගේම ඔයාට අවශ්‍ය ෆුල් මාක්ස් ඒ කියන්නේ ඉහළම ලකුණු සම්පූර්ණ ලකුණු මේ පයිතන් ප්‍රශ්නේදී ලැබෙනවා. හිතන්න ඔයා ආරම්භයේ ගන්නවා අර ඔයාට තේරෙන්නේ නැතුව පයිතන් කෝඩ් එක තේරෙන්නේ නැතුව ඔයා ඔය මේ කියන්නේ මොනට වඩා හිතා සීමාව පන්නගෙන මේ පේපර් එක කරන්න ගියට පස්සේ එහෙම හිතාගත්තට මේ එහෙම හිතාගත්තොත් මොකද වෙන්නේ? ඔයාට ෆුල් මාක්ස් හම්බෙන්නේ නැහැ. සමහර වෙලාව 0 මාක්ස් තමයි හම්බෙන්නේ. ඒ නිසා ඒ වගේ එකක් අපහසුතාවයට වෙන්න ඒක වළක්වන්න තමයි මේ වගේ ඒවා ඔයා ඉගෙන ගන්න ඕන. ඒ නිසා මේ ගැටලුව හඳුනා ගැනීම කියන එක හරිය වැදගත්. මේක හඳුනාගත්තේ නැති කෙනාට ගැටලුව විසඳන්න හැකියාවක් නැහැ. ඒ නිසා ආදානි සැකසීම ප්‍රතිදානයේ සීමා කියන කොටත් මතක තියාගන්න. ආදානි කියන්නේ ඇතුළත් කිරීම, සැකසීම කියන්නේ ඒ ලබා දෙන ආදානයන්ට අනුව යම් යම් ක්‍රියාකාරකම් සිදු කරනවා ප්‍රතිදාන ලබා ගැනීම සඳහා. ඒතර ප්‍රතිදානය කියලා කියන්නේ ආදානය කරපු දේවල් සැකසීමෙන් අනතුරු ලැබෙන දේවල් අතුරුඵල. එතකොට සීමාවක් තියනවා කියලා කියන්නේ පරිශීලකයා හෝ අපි බලාපොරොත්තු වුණ දේ පමණක් අපි කරන්න ඕන. එහෙම නැතුව ඊට වඩා දේවල් වලට අපි යන්න අවශ්‍ය නැහැ. හරි. සීමාවට වඩා මෙන්න මේ තුන තමයි ගොඩක්ම බලපාන්නේ ගැටලු හඳුනා ගැනීම කියන කොටසේ. හොඳයි. එහෙනම් අපි වැඩි කතා නැතුව මේ ගැටලු විසඳන්න යමු. ගැටලු හඳුනා ගැනීම කියන පළවෙනි ටික කතා කරමු. right. අපි ගමු පළවෙනි ප්‍රශ්නේ ගැටලුව හැටියට සංඛ්‍යා ඔව් ඔබගේ නැත්නම් පරිශීලකයෙකුගේ නම ලබා දුන් පසු පරිශීලකගේ නම ලබා දුන් පසු එම නම සමග ICT වචනය දර්ශනය ඔන්න ගැටලුවක්. මේක අපි සෝල්ව් කරන්න ඕනේ. පරිශීලකගේ නම දෙනවලු. ඒක දුන්නට පස්සේ ඒකත් එක්ක ICT කියලා වැටෙන්න ඕනෙලු. හරි. එතකොට මෙතෙන්දී මේ පරිශීලකගේ නමත් එක්ක ICT කියලා වැටෙන්න ඕන කල්පනා කරන්න. එතකොට මෙතෙන්දී පරිශීලකයාගේ නම අපි ගමු අපි හිතමු මේක උදාහරණයක් විදිහට පරිශීලන නම කියන එක දානවා නිමල් කියලා.
නිමල් කියලා දැම්මහම නිමල් කියලා දැම්මහම හරිද? එයාත් එක්ක ඊට පස්සේ මොකද්ද වෙන්නේ? මේකට ගියාට පස්සේ අ, නිමල් කියලා වැටෙන්න ඕනේ ආපිට. එයා දුන මේ නම එහෙමම. ඒ විතරක් නෙමෙයි. ඒකත් එක්ක ICT කියලා වැටෙන්න ඕනේ. එහෙනම් අපි ඉන්පුට් කරොත් නිමල් කියලා නම අපිට අවුට්පුට් වෙන්න ඕනේ නිමල් ICT කියලා. අපි ඉන්පුට් කරොත් නිමල් කියලා අපිට අවුට්පුට් වෙන්න ඕනේ නිමල් ICT කියලා. හොඳයි. එතකොට මෙතන ගත්තාම ළමයි මේක සරලව ප්‍රෝග්‍රෑමින් වලදී කරන්න පුළුවන්. ඒ වෙනකොට අපි ප්ලෑන් එකක් මේ අඳ ගන්නත් පුළුවන්. වගේම මේක විශ්ලේෂණය කරන්න පුළුවන් මේ හඳුනා ගන්නත් පුළුවන්. මොනවද මේකේ තියෙන ආදානය? ඔයා කල්පනා කරලා බැලුවොත් ආදානයෙන් කියන්නේ යොදා ගන්න. ඒ කියන්නේ ඇතුළත් කරන ඒවා. පද්ධතියට ඇතුළත් කරන දේවල්. පරිශීලකගේ නම ලබා දුන් පසු. ඒතකොට පරිශීලන ලබා දෙන්නේ ඔබට නෙමෙයි. පරිගණකයට ලබා දෙන්නේ. ඒතකොට පරිගණකයට ලබා දෙනවා කියලා කියන්නේ ඉන්පුට් කරනවා කියන එක. එහෙනම් මෙතෙන්දී ඉන්පුට් එකක් විදිහට අපිට ගන්න පුළුවන් නම කෙනෙක්ගේ නම. එහෙනම් මේ name කියන එක නැත්තම් මේ නම කියන එක අපි ඉන්පුට් කරගන්න ඕනේ. එතකොට නම ඉන්පුට් කරගෙන ICT කියලා පෙන්නන්න නම් නම එවෙලෙම තැම්පත් වෙන්න ඕනේ. නැතුව අපි දීප එකක් නැවත අපිට යොදා ගන්න අවශ්‍ය නම් ප්‍රෝග්‍රෑම් එක තුල ඒ ගැටලුව තුල නැවත යොදා ගන්න අවශ්‍ය නම් අපිට ඒක මතකේ තියෙන්න. දැන් හිතන්න ඔයා මොකක් හරි ඒක මං උදාහරණ මේ ඔයගොල්ලන්ගේ සාම ළඟම තියෙන උදාහරණයක් ගන්නම්කෝ. ඕගොල්ලන් මේ A level මේ ICT paper එක හෝ හරි ඔයගොල්ලෝ ගන්න සබ්ජෙක්ට් ඇතිනේ. ඒ paper එක කරන්න නම් හරිද? ඒ ක්‍රියාවලිය කරන්න නම් ඕගොල්ලන්ට මේ මම කියා දෙනේ හෝ නැත අනිකුත් සර්ලා මිස්ලා මේ විශේෂ සබ්ජෙක්ට් වල කියා දෙනේම ඕගොල්ලෝ ඉන්පුට් කරගන්නවා වගේ මොකද වෙන්න ඕනේ? ඕගොල්ලන්ගේ හිතේ يعني ඕගොල්ලන්ගේ මතකයේ තුල ඒව ගබඩා වෙන්න ඕනේ. එහෙම නැතුව ඕගොල්ලන්ට පේපර් එක ලියන්න පුළුවන්ද? බෑ. ඇයි නෑනේ මේ මොලේ නෑ. ඒ කියන්නේ හිතේ නෑ මතක තුල නෑ කන්ටෙන්ට් එක. ඉන්පුට් කරගත්ත දේවල් අරගොල්ලෝ ඉන්පුට් කරපු දේවල් නෑ. ඕගොල්ලන්ගේ මේ අනිකුත් ටීචර්ස්ලා මම ඒවා උගන්වන දේවල් ඔළුවේ නැත්තම් ඔයාට කොහොමද ක්‍රියාවලියක් කරන්නේ? ප්‍රොසෙස් එකක් කරන්නේ. ඔයා කොහොමද පේපර් ලියන්නේ? අන්න. ඒ යූස් කරන්න බැරුව යනවා. එතකොට ඔයාගේ අවුට්පුට් එක මොකද්ද? අවුට්පුට් එක සෝරි තමයි ඉතින් කියන්න තියෙන්නේ. හරි ඔයාට ලියා ගන්න බැරුව හරියට යන බොරු ලියලා වැරදි ලියලා අවුට්පුට් එක හම්බෙන්නේ ඉතින් අඩු ලකුණු. ලෝ මාක් එකක් තමයි හම්බෙන්නේ. ඉතින් අන්න එතලම තේරෙනවා නේද? ඉතින් එතලම තේරෙනවා. ළමයට විභාගයක් ලියන්න බැරි ඇයි ඉන්පුට් කරගත්ත දේ ඒක ඉන්පුට් කරගෙන නැහැ මොන මේ අදාළ කන්ටෙන්ට්ස් ටික පාඩම් වල ප්‍රශ්න ලියන්න බැරි ඒක. එතකොට ඒ වගේම ඒවා ඉන්පුට් කරගන්න නැති එවලට හැබැයි මතක තියාගෙන නැහැ. අර නැවත නැවත ඒවා මේ අර ඒක රීෆ්‍රෙෂ් කරලා නැහැ. අර ප්‍රොසෙසර් එක වගේ තමයි. දැන් අර කලින් පාඩම් වල උගන්වලා ඇති රීෆ්‍රෙෂ් කරන්න ඕනේ කියලා නේද? ඩයිනමික් මෙමරිස්. එතකොට මේ නැවත නැවත පුබුදු කරවන්න ඕනේ. එතකොට තමයි කරන්ට් එක මේ වෙලා ඒ මතක තියාගෙන ඉන්නේ. ඉතින් රීෆ්‍රෙෂ් කරලා කියලා කියන්නේ දැන් සාමාන්‍ය ජීවිතය ගත්තොත් එහෙම ඔයා මත දිගින් දිගටම මතක තියාගන්න ඕනේ. මතක් කරන්න ඕනේ. මතක් කරන්නේ නැතුව මතක තියීමේ ශක්තිය ශක්තිමත් වෙන්නේ නැහැ. හරි මට මතකයි කියලා ඒවලට කිව්වට ඕක පස්සේ අමතකයි. ඉතින් නිතරම ඔයා ඒවා මතක් කරන්න ඕනේ. එතකොට මේ දැන් ඔන්න තේරුම් ගන්න පරිගණකයට උපදෙස් දෙනකොටවත් මෙන්න මේම සීන් එකක් තියෙනවා නේද කියලා. එහෙනම් ඒක තමයි කියන්නේ. ඉතින් නමක් ඇතුළත් කරාම ආයි ඒක යූස් කරන්න පරිගණකයට දෙයක් දුන්නට පස්සේ ආයි ඒක නැවත ප්‍රෝග්‍රෑම් එක තුල ඒ කියන්නේ අපේ අවුට්පුට් එක මේ ගැනීම සඳහා ඒක ඉවහල් වෙනවා නම් නැවත ඉන්පුට් කරපු දේ අනිවාර්යයෙන්ම මතකයට යන්න ඕනේ. ඒ අනුව මෙයා කියනවා මොකද්ද පරිශීලන නම ලබා දුන් පස්සේ ඒ නමත් එක්කම ICT වැටෙන්න ඕනේ. එහෙමනම් අනිවාර්යෙන් මේ පරිශීලක නම කියන එක ස්ටෝර් වෙන්න ඕනේ. නැත්නම් ආයි පෙන්වන්න විදියක් නැහැනේ. ආයි යොදා ගන්න විදියක් නැහැ. එහෙනම් මේක ගබඩා වෙන්න ඕනේ, ස්ටෝර් වෙන්න ඕනේ ඉන්පුට් වුණාට පස්සේ. එහෙම වුණාට පස්සේ තමයි නැවත ඒ නමත් එක්ක ICT කියලා එකතු කරලා අවුට්පුට් එක දෙන්නේ. ප්‍රශ්නේ තේරුණා. එහෙනම් මෙතන මේ දෙක එකට සෙට් කරන එක තමයි ක්‍රියාවලිය වෙන්නේ. හරිද? ඒක අපිට එහෙම සෙට් කරන්න නැතුව Python වලදී එරිම ගන්න පුළුවන්. ඒක ඇත්ත. නමුත් අපිට ගැලින් සටහනදී ඕන නම් ඒක නොලිය ඉන්නත් පුළුවන් ප්‍රොසෙස් එකේදී. ඒක කෙනාට හිතෙන විදිය. ඒක මම කියා දෙන්න. හරිද?
එතකොට පළවෙනි ගැටලුවේදී ඉන්පුට් එක අපිට වඩාත්ම පැහැදිලිව පේන ඉන්පුට් එකක් විදිහට නම යොදා ගන්නවා. ඊට පස්සේ මේ ඒ දෙක සම්බන්ධ කරනවා. නමත් ඒ ඉන්පුට් කරගත්ත නමත් එක්ක ICT ඒ වචනේ එකට එකතු කරලා ඒක ඩිස්ප්ලේ කරන එකක්. ඒ අවුට්පුට් එක ඒ ඩිස්ප්ලේ කරන එක මේ ඒක තමයි ඩිස්ප්ලේ කරන්නේ. මොකද අවුට්පුට් එක වෙන්නේ ප්‍රතිදානෙ වෙන්නේ ඒ නමත් එක්ක පුද්ගලයා ඉන්පුට් කරපු නමත් එක්ක ඒ කියන්නේ මතක තියාගත්ත නමත් එක්ක ICT කියන වචනේ පෙන්වන්න ඕනේ. ඒක තමයි අවුට්පුට් එක. එහෙමනම් අපේ ගැටලුව විසඳුණා. එහෙනම් දැන් ඉන්පුට් ටික දන්නවා, අවුට්පුට් ටික දන්නවා, ප්‍රොසෙස් ටික දන්නවා. හොඳයි. දැන් මෙතන සීමාව ගත්තොත් එහෙම ඔයා මෙතනින් දැන් නමත් එක්ක නම දෙපාරක් පෙන්වන්න ICT පැත්තෙන් දාන්න. එයා කියන්නේ නම සමග ICT නම් මුලට නම ලියවිය යුතුයි. ඊළඟට ICT ලියවිය යුතුයි. එහෙම නැතුව ICT මේ එහෙම එකක් නැහැ. නම සමග නම තමයි යා මුලින්ම මෙතන ප්‍රයොරිටි එක දීලා තියෙන්නේ. නමත් එක්ක ICT දාන්න කියලා. එහෙම නැතුව නම් දෙකක් එක්ක ICT දාන්න එහෙම එකක් නැහැ. ඒ සීමාව පැනලා යනවා. ඒව අවශ්‍ය නැහැ. ඉල්ලන දේ දෙන්න. ඉල්ලන දේ දෙන්න. අහන දේ දෙන්න. අහන එකට උත්තර දෙන්න. හරි. ඉතින් ඕකට තමයි කතාව. මේ ප්‍රශ්නේ ලියවිලා තියෙන්න ඕනේ වගේ පොතේ. ඊට පස්සේ මේවා ඇනලයිස් වෙලා තියෙන්න ඕනේ. එතකොට මේවා කොහොමද ඇනලයිස් කරන්නේ? එක එක ආකාරයෙන් පුළුවන් අපලට කිසි ප්‍රශ්නයක් නැහැ. මෙහි පරිශීලකයේ නම ආදානය ලෙස ගත හැකිය. ඊන අනතුරු සිදුවන්නේ මේ නම ගබඩා වීමයි. නම නැමැති විචල්්‍යයේ ගබඩා වීමයි නැත්නම් මතකයේ තුල ගබඩා වීමයි. ඒ ගබඩා ඇති මේ ගබඩාවේ පවතින මතකයේ පවතින අගය සමග ඒ කියන්නේ නම සමග ICT දර්ශන වීමක් සිදු වේ. ඔය වගේ ලියන්න පුරුදු වෙන්න පොතේ. හරිද? දැන් මම කියව එක ඇහුණානේ හැමෝටම ඇහෙන්නේ නැති ආදානයේ ලෙස පරිශීලන නම ඇතුළත් කර පසු එය තැම්පත් වී ඒ මතකයක තැම්පත් වී එම තැම්පත් වූ නම සමග ICT එකතු කරමින් ප්‍රතිදානය සිදු කෙරේ. එතකොට මෙතන ආදානය ඒ ටික ලවට ලියන්න පුළුවන් සහ විචල්්‍ය. විචල්්‍ය කියලා දැනට මතක තියාගන්න ඕයි ස්ටෝ වෙන ඒවා. කියන්නේ ඔය තැම්පත් වෙන ඒවා විචල්්‍යයන්. ඒවා විචල්්‍ය නමක් දෙන්න ඕනේ. විචල්්‍ය නම හැටියට අපිට මෙතන ගැලපෙන නම මොකද්ද? නම කියන කියන්නේ name කියන variable එකේ විචල්්‍ය අගයක් තියෙනවා අර user input කරන නම. ඒක අපි දන්නේ. අපි යාට කැමති නම input කරන්න කියලා කියන්නේ. මොකද අපිට මේ නිමල්ට කියන්න බෑනේ යාගේ නම විතරක් මේ මිනිස්සු input කරයි කියලා. ඒ නිසා මොකක් input කරයිද දන්නේ. අපි ඉතින් ඒකට ඉඩක් හදලා දෙන්න ඕනේ. input අරගෙන ඒ input එක මෙතනට මේ සෙට් කරන්න ඕනේ. ඕක තමයි ප්‍රෝග්‍රෑමින්. ඕක ප්‍රෝග්‍රෑමින් වලින් කරන්න පුළුවන්. ඒක කරන්න හැටි අපි මේ බලමු. හරි? දැන් මේ ටික ඉගෙන ගන්න ඕනි මේ කරගෙන යන්න. හරි. ඊළඟ පුතේ දැන් ඊළඟ ගැටලුව තමයි මම ගන්නෙ සංඛ්‍යා දෙකක් දුන් පසු එම සංඛ්‍යා දෙකේ එකතුව සෙවීම. සංඛ්‍යා දෙකක් දුන් පසු දැන් මේවා ලියවිලා තියෙන්න ඕනේ නැත්නම් අපිට මේ හෙට එහෙම යොදා ගන්න බෑ. හෙට ඇල්ගොරිතම් ගහ ගන්න ඕනේ. සංඛ්‍යා දෙකක් දුන් පසු එම සංඛ්‍යා දෙකේ එකතුව ඕනේ. දැන් මේක විශ්ලේෂණය කරන්න මොනවද? දැන් මේක විශ්ලේෂණය කරන්න අපි දන්නවා සංඛ්‍යා දෙකක් එකවර දාන්න බෑ. සංඛ්‍යා දෙක එකවර දාන්න බෑ. එහෙම වැටෙන්නේ නැහැනේ. දැන් මං 100යි 50යි කිව්වට පස්සේ මුලින්ම කියවෙන්නේ 100. ඔයගලන්ට ඇහෙන්නේ 100. ඊළඟට ඇහෙන්නේ 50. එතකොට මුලට ඇහුණ එක අපි ඒක ගබඩා වෙන්න ඕනේ වෙනම. මොකද මේ සංඛ්‍යා දෙකම එක තැනක ගබඩා වෙන්නේ නැහනේ. ඒ නිසා මේවට මතකයන් සෙට් වෙන්න ඕනේ. සංඛ්‍යා දෙකක් දුන් පසු එම සංඛ්‍යා දෙක එකතු. ඇයි මේවා මතකයකට දාන්නේ? ඇයි මේවා ස්ටෝ කරගන්නේ? ස්ටෝ කරගන්නේ මෙයා ඉල්ලනවා සංඛ්‍යා දෙකේ එකතු අවුට්පුට් එක විදියට. එහෙනම් සංඛ්‍යා දෙකේ එකතු හදාගන්න නම් මේවා ඉන්පුට් කරගෙන විතරක් මදි. මේවා මොනවා වෙන්න ඕනේද? මේවා මේ ස්ටෝ වෙන්න ඕනේ. කියන්නේ ගබඩා වෙන්න ඕනේ මතකයන් වල. නැවත මම කියවනේ ඉන්පුට් කරන දෙයක් නැවත අවශ්‍ය නම් මොකක් හරි ක්‍රියාවලියකට හෝ ප්‍රතිදානයක් ගන්න අපි අනිවාර්යෙන් මේ වේරියබල් ඇස්සේ දාන්න ඕනේ. කියන්නේ මතක ගබඩා හදලා ඒවට දාන්න ඕනේ. එහෙම නැතුව අපිට ඒවා යූස් කරන්න බැරුව යනවා. ඒ නිසා තමයි අපි මේවට විචල්යන් නිර්මාණය කළා ඒවට නමක් දීලා ඒක තුල ඒ අගයන් තැම්පත් කරවන්නේ. හරි. එතකොට එහෙනම් මෙතෙන්දී ඉන්පුට් ඒවා ඇතුළත් කරන දේවල් මොනවද? කෙලින් සංඛ්‍යාවක් ඇතුළත් කරන්න බැරි හින්දා මම මුලට ඇහුණු සංඛ්‍යාව විදිහට ගැලපෙන නමක් දාගන්නවා පළමු සංඛ්‍යාව කියලා. පළමු සංඛ්‍යාව කියලා නමක් දාගෙන නෙමෙයි දැන් මෙතන කරන්නේ මතකය නිර්මාණය කරන එක. මොකද ඉන්පුට් කරන දේ මෙන්න මේ මතකෙට යන්න ඕනේ. හේතුව ඇයි? පස්සේ අපිට ඕන වෙනවා මේ දෙක එකතුව ගන්න. එහෙනම්
පළමු සංඛ්‍යාව අපිට අවශ්‍ය වෙනවා මේ අවුට්පුට් එක ගන්න ගැනීම සඳහා ක්‍රියාවලියකට ඕනි. ඒ නිසා මේක මතකේ තියෙන්න ඕනේ. නැතුව මේ අපිට පස්සේ පළමු සංඛ්‍යාව අගය කීයද කියලා හෙව්වොත් දන්නේ නැහැ කියන්න බෑනේ පරිගණකයට. ඒ නිසා ඒවා මතක තියෙන්න ඕනේ. එහෙනම් අපි දැනගන්න ඕනේ පරිගණක උපදෙස් දෙන්න මෙන්න මේවා මතක තියාගන්න කියලා. ඊට පස්සේ නැවත ඕනි වෙයි පරිගණකය කියලා කියන්න ඕනේ. දැන් අපි උපදෙස් දෙන්නේ ඔයගලන්ට මෙන්න මේවා මතක තියාගන්න. මේ අපි කියන දේවල් අහලා මේ ටික මේ විභාගෙට එයි මේවා මතක තියාගන්න කියලා කියන්නේ. එතකොට පරිගණකයට නම් ඔන්න නිවැරදිභාවය තියෙන වගේම මේ හැඟීමක් දැනීමක් නැහැ නිසා වැඩි වෙනවා. දැන් මිනිසුන්ගෙන් ඔය වැඩි වෙන්නේ නැහැ. ළමයින්ගෙන් වැඩි වෙන්නේ නැහැ. සමහරුන්ගෙන් එනවා සමහරුන්ගෙන් වෙන්නේ නැහැ. අපි මේ බලා ගන්න මේව බලා ගන්න මේව කරන්න මෙහෙම කරන්න කියන දෙන ඉන්පුට් ටික මතක තියාගන්නේ නැහැ. එතකොට ඉතින් බෑ කරන්න. ඉතින් ඒ ඔළුවේ නැහැනේ මතකේ නැතුණාම ඉතින් ක්‍රියාකාරකම කරන්න බෑ. අන්න සමාජයේ තියෙන උදාහරණ. හරි. ඊළඟට තමයි මොකද්ද මතක තියාගන්න ඕනේ? මේ අවුට්පුට් එක ගන්න දෙවන සංඛ්‍යාව කියලා දෙවෙනියට ඇහෙන සංඛ්‍යාව නැත්නම් දෙවෙනියට ඉන්පුට් කරන සංඛ්‍යාවත් ගැළපෙන නමකින් අපි ස්ටෝර් කරන්න ඕනේ. ඒකේ ගබඩාවේ නම තමයි දෙවන සංඛ්‍යාව. ඉතින් හරි ලේසි ගැළපෙනවා. සංඛ්‍යා දෙකක් කිව්වට පස්සේ. ඒතර පළමු සංඛ්‍යාව අපි හිතමු මිනිහෙක් දැම්මා කියලා පරිශීලකේ 50 කියලා. දෙවන සංඛ්‍යාව කිව්වේ 100. දැන් 50යි 100. එතකොට මුලට ඇහෙන්නේ 50. පළමු සංඛ්‍යාව ගබඩා වුණා ඔන්න. දෙවෙනි සංඛ්‍යාව 100. හිතන්නේ මේ දෙක ගබඩා වුණේ නැහැ. හරිද? ඊළඟ පියවර මොකද්ද ක්‍රියාවලිය? මේ දෙක ගබඩා වුණේ නැහැ කියලා කියනකො. ඒ කියන්නේ ස්ටෝර් හැදුවේ නැහැ අපි. විචල්යන් හැදුවේ නැහැ. මතක ගබඩා හැදුවේ නැහැ. ගබඩාව මේ හැදුවේ නැත්තම්. ඊළඟට මොකද්ද? ඊළඟට ක්‍රියාවලියක් එපෑ. ඊළඟට ක්‍රියාවලිය මොකද්ද? මේ එකතු හොයන්න ඕනේ. දැන් එකතු හොයන්න. එහෙනම් අර මුලට දුන්න සංඛ්‍යාව කියන්න මට නෑනේ ස්ටෝර් වෙලා නැහැ. මේක හදලවත් නැහැ. ඉතින් කොහොමද? ඒක හරියට ඔය විභාගයේ ප්‍රශ්නයක් ලියද්දී ඔයා කල්පනා කරලා බලනවා මතකේ නෑ. එහෙනම් මතක තියාගෙන නෑ ඔයා. ඉන්පුට් කරගන්න නැති අනිත් පැත්තෙන් පිට කරන්න නැති. මතක තියාගෙන නැති වෙන්නේ නැති. ඒ නිසා තමයි ප්‍රශ්න කරන්න බැරි. එහෙනම් ඒ වගේ තමයි මෙතෙන්දි පරිගණකයට අපි ස්ටෝර් කරන්න ස්ටෝර් එකක් හැදුවේ නැතොත් පොයින්ට් එකක් හැදුවේ නැතොත් නැත්නම් විචල්යක් නිර්මාණය කළ ගබඩක් හැදුවේ නැතොත් ක්‍රියාකාරකම් වලදී ප්‍රොසෙස් වලදී ඒවා දන්නේ නැහැ පරිගණකය නැවත අපෙන් අහනවා එරර්ස් එකක් දීලා එහෙම එකක් මම දන්නේ නැහැ මට කිව්වේ නැහැ කියලා පරිගණකය අපෙන් අහනවා. අපි බලමු ඔක ප්‍රැක්ටිස් බලා ගන්න පුළුවන් උලන්ට Python එකේ අපි ප්‍රැක්ටිකලි කරනකොට හෙට අනිද්දා කරනවා. හරිද? ඊයේත් කරලා පෙන්නුවා දෝෂ මතුණා මතක ඇති. හරි. හොඳයි. එතන පළමු සංඛ්‍යාව කියලා ලස්සනට මම විචල්යක් කියන්නේ මතක ගබඩා නිර්මාණය කරා දෙවන සංඛ්‍යාව කියලා මතක ගබඩා නිර්මාණය කරා. ඉතින් ඉන්පුට් එක විදිහට පළමු සංඛ්‍යාව මුලට එන සංඛ්‍යාව 50 නම් මුලට එන්නේ 50 නිසා ඒක ගබඩා වෙනවා පළමු සංඛ්‍යාව කියන එකේ. දෙවන සංඛ්‍යාව කියන එකේ 100 ඇඩ් වෙනවා. කවුරු ඇහුවොත් එහෙම අපි පරිගණකයෙන් ඇහුවොත් එහෙම පළමු සංඛ්‍යාව කීයද? නැත්නම් මට ඒක පෙන්වන්න කිව්වොත් ටක් ගාලා පළමු සංඛ්‍යාව බලනවා. පරිගණක විසින් පළමු සංඛ්‍යාව බලලා 50යි කියලා පෙන්නනවා. මොකද එයාගාව ගබඩ වෙලා තියෙන්නේ. ඒක හරියට අපි නිකන් ඕගොල්ලන්ගේ මොන හරි විෂය සම්බන්ධ ප්‍රශ්න අහද්දී ඕගොල්ලෝ මතක තියෙන දේවල් කියනවා වගේ තමයි. එහෙනම් ඕගොල්ලන්ට හරි විදිහට මතක තිබුණොත් හරි උත්තර තමයි ඒවා ඕගොල්ලෝ අවුට්පුට් කරන්න අපිට. එහෙම නැති වුණොත් එහෙම වැරදි දේවල් තමයි අවුට්පුට් කරන්නේ. වැරදි ඒවා හිතේ තියාගත්තා. හරි. දෙවන සංඛ්‍යාව විදිහට මොකක්ද කියලා අහුවොත් එහෙම මේ පරිගණකයේ කියන මොකද්ද 100යි කියලා. ඉතින් ওই විදිහට මතක තියෙන නිසා තමයි ඒවා අවුට්පුට් කරවන්නේ. හොඳයි. දැන් කතාව ඊළඟ මොකද්ද? ක්‍රියාවලිය හැටියට මේ දෙක එකතු වෙන්න ඕනේ. එකතු හොයලා ඒක අපිට නැවත ඕනිනේ. ඒකේ අවුට්පුට් කරගන්න ඕනේ. මං කිව්වා නැවත මේක භාවිතා කරන්න ඕනි නිසා සහ අවුට්පුට් එක ලබා ගැනීමට යම් දෙයක් ඉන්පුට් එකක් හරි මොකක් හරි ක්‍රියාකාරකමක් හරි එකෙන් නිකුත් වෙන අවුට්පුට් එක හරි ඕනි නම් අපි ඒක ගබඩා කරගන්න ඕනේ. එහෙනම් එකතුව කියලා ගබඩා වීමක් වෙන්නත් ඕනි. නැත්තම් හදාගත්ත එක පෙන්වන්න විදියක් නැහැනේ. හරිද? හදාගත්ත එක පෙන්වන්න විදියක් නැහැනේ ගබඩා කරගත්තේ නැතුව. ඒ නිසා ඒක නිකන් කවුරු නිකන් කෑමක් හදලා දෙන්නේ කිව්වහම ඒ කෑම හදලා ඒක තියා ගන්න ඕනේ. එයා ඉල්ලනකොට දෙන්න. ඒක අපි කාලා හරියන්නේ නැහැ නේද? එතකොට ඒ වගේ එකක් වෙනවා මේක එකතුව අපි හදලා තියාගත්තේ නැතුව ඉල්ලන වෙලාවට දෙන්න බැරි වෙනවා. ඉතින් ඒ වගේ තමයි මේකටත් වේරියබල් එකක් නැත්නම් මතකයක් නිර්මාණය වෙන්න ඕනේ. එහෙනම් එකතුව වෙන්නේ මොකක්ද? අන්න දැන් බලන්න එකතුවට දාන්න ඕනේ අගයක්. මොකක් මේ කොහෙන්ද දැන් අගේ ගන්න? අන්න දැන් අර ඕනි වෙනවනේ දැන් අන්න පළමු සංඛ්‍යාවේ තියෙන අගේ ඕනි දෙවන සංඛ්‍යාවේ තියෙන අගේ එනවා. එහෙනම් එකතුවට වෙන්නේ කොහොමද? ක්‍රියාකාරකම්. ක්‍රියාවලිය වෙන්නේ පළමු සංඛ්‍යාවේ තියෙන අගය
එකතු වෙන්න ඕනේ. අපි හොලියට හැකියොම දෙවන සංඛ්‍යාව කියලා. පළමු සංඛ්‍යාව තියෙන අගය එකතු වෙන්න ඕනේ දෙවන සංඛ්‍යාවේ තියෙන අගයත් එක්ක. ඒ කියන්නේ පළමු සංඛ්‍යාවේ තියෙන අගය මොකද්ද? 50යි. දෙවන සංඛ්‍යාවේ තියෙන අගය මොකද්ද? 100යි. 50යි 100යි එකතු වෙලා වැටෙන්න ඕනි තැන 150 බව දන්නවා අවුට්පුට් එක. හැබැයි ඒක ගබඩා වෙන්න ඕනේ. මොකද පරිශීලකයා ඉල්ලන වෙලාවක් තියෙනවනේ නැත්නම් මේ අවුට්පුට් කරන වෙලාවක් තියෙනවා. ඒ වෙලාවට අනිවාර්යෙන් මතකයේ තියෙන එක අවුට්පුට් වෙන්න ඕනේ. එහෙනම් එකතුව කියන එකට ආදේශ වෙනවා 150. හරිද මෙතෙන්දී? ඉතින් ඒ වගේ තමයි. එහෙනම් 50 100 විතරකට නෙමෙයි මේ ඇඩ් වෙන්නේ. ඕනම අගයකට ඇඩ් වෙනවා. අපි යූසර් ඉන්පුට් කරන ඕනම වටිනාකමක් තියෙන අගයකටම ඒ දෙකේ එකතුව වෙලා එකතුව කියන එකට ස්ටෝර් වෙලා ඒක ඊට පස්සේ දර්ශනය වීමක් තමයි වෙන්නේ. එහෙනම් මේක ඉන්පුට්ස් දෙකයි පළමු සංඛ්‍යාව දෙවන සංඛ්‍යාව විදිහට ගන්න පුළුවන්. ඊට පස්සේ මේක මතකයන් තුනයි පළමු සංඛ්‍යාව දෙවන සංඛ්‍යාව එකතුව. මේක ක්‍රියාකාරකම හැටියට මොකද වෙන්නේ? පළමු සංඛ්‍යාව දෙවන සංඛ්‍යාවත් එක්ක එකතු කරලා එකතුව නැමැති ගබඩාවේ තැන්පත් කිරීම. ඊළඟට එකතුව නැමැති ගබඩාවේ තියෙන නැත්නම් මතකයේ තියෙන අගය දර්ශනය කිරීම. ඕක තමයි සංඛ්‍යා දෙකක් තුන් පසු එම සංඛ්‍යා දෙක එකතු වෙනවා කියන එකේ විශ්ලේෂණය. ඒතර අපිට ඒක අවබෝධ කරගන්න අවශ්‍ය වෙනවා. ඊළඟට අපි ගමු තුන්වෙනි ගැටලුව විදියට සංඛ්‍යා තුනක් දුන් පසු සංඛ්‍යා තුනක් දුන් පසු එම සංඛ්‍යා තුනේ එකතුව ඕන. හරි. මට මෙතන ඉන්න කෙනෙක් කියන්න බලන්න මේකට අදාළ ආදානයන් මොනවද කියලා ඉන්පුට්ස් මොනවද කියලා. දැන් තමන්ට පුළුවන් මේක ලියා ගන්න ලියාගෙන හෙට ඒකට රෙඩි වෙන්න පුළුවන් නැත්නම් හෙට දැන් ඇල්ගොරිතම් ගන්න හැටි කියා දෙනවනේ ප්ලෑන් ගන්න හැටි. එතකොට මිය ඕනිය. මම කියනවා ඊයේ කියා දුන්න දේවල් ගන්න කියලා. එතකොට ඒ ටික දන්නේ නැත්නම් ඊයේ සෙට් වුනේ නැත්නම් කරන්න දෙයක් නැත. ඒක ඔබගේ වැරද්ද. ඔව් දාන්න බලන්න. මේකේ ඉන්පුට්ස් මොනවද කියන්න බලන්න. නැත්නම් chat එකට දාන්න. ඔය ඉන්පුට් තුන තමයි පළමු සංඛ්‍යාව දෙවන සංඛ්‍යාව සහ තෙවන සංඛ්‍යාව වෙන්නේ. එතකොට ළමයි මේකෙදි පළමු සංඛ්‍යාව සහ දෙවන සංඛ්‍යාව තෙවන සංඛ්‍යාව මේ තුන මොකද වෙන්නේ? මේ තුන මේ තුන මොකද වෙන්නේ? මේ තුන ගබඩා වීමක් වෙනවා. කියන්නේ පළමු සංඛ්‍යාව ගිහිල්ලා
මේ තැම්පත් වෙන්න ඕනේ. දෙවන සංඛ්‍යාව ගිහින් තැම්පත් වෙන්න ඕනේ. තුන්වෙනි සංඛ්‍යාව ගිහින් තැම්පත් වෙන්න ඕනේ. ඇයි මේ තැම්පත් කරවන්නේ? මොකද ක්‍රියාකාරකමට අවශ්‍ය වෙනවා. මේ සංඛ්‍යා තුනේම එකතු අවශ්‍ය වෙනවා මේ ඕනේ. තුනේම එකතු ඕනේ නම් පළමු සංඛ්‍යාව නැවත බලන්න ඕනේ රයිට් මොකක්ද කියලා. එහෙනම් ඒක හොයන්න ඕනේ. ඒක මතකයේ තියෙනවද බලන්න ඕනේ. දැන් ඔයාට උනත් එකතු හොයන්න ගියොත් මේ සංඛ්‍යා තුනේ ඔයත් මොකටද මුලින්ම දුන්නේ කියලා මතක් කරනවානේ. දෙවන සංඛ්‍යාව මොකද්ද දුන්නේ කියලා මතක් කරනවා. ඊළඟ දෙවන සංඛ්‍යාව මොකද්ද කියලා මතක් කරනවා. මතක් කරලා මතක තියෙනවා නම් තියෙන්නේ. ඔයා මතකයක් හදාගෙන තියෙන්නේ. ඒ නිසා ඒව තමයි අරගෙන එකතු වෙලා ඊට පස්සේ එකතුවත් ඒක ඔයා මතක තියාගන්න. ඊට පස්සේ තමයි රයිට් මේක තමයි එකතුව කියලා කාට හරි කියන්නේ. අන්න ඒ ප්‍රොසීඩියර් එකම තමයි පරිගණිතෙත් වෙන්නේ. එහෙනම් මේකේ ආදානය මොකක්ද? ආදානය පළමු සංඛ්‍යාව, ඒ වගේම දෙවන සංඛ්‍යාව, දෙවන සංඛ්‍යාව. මේ තුන එකපාරටම දාන්න බෑනේ. 50 100 130 එකපාරටම දාන්නේ නැහැ. දාන විදිහ අනුව මේකේ ටයිම් පොඩි වෙනසක් වෙනවා. ඒ නිසා මුලට වැටෙනවා. එහෙම පළමු සංඛ්‍යාව, දෙවන සංඛ්‍යාව, දෙවන සංඛ්‍යාව කියලා අපිට විශ්ලේෂණය කරලා පොඩි පොඩි කොටස් වලට කඩා ගන්න පුළුවන් සංඛ්‍යා තුන කියන එක. සංඛ්‍යා තුන කියන එක ලබා දීම කියන එක චූටි චූටි කොටස් විදියට අපිට කඩා ගන්න පුළුවන් පළමු සංඛ්‍යාව දෙවන සංඛ්‍යාව දෙවන සංඛ්‍යාව කියලා. අපිට ඕන නම් මේවට වෙන වෙන විචාරයෙන් භාවිත කරන්න පුළුවන්. N1 N2 N3 ඒවා ප්‍රෝග්‍රෑමින් එකේදී මම කියා දෙන්න Python ප්‍රැක්ටිකලිදී. එතකොට මේ මෙතන ඉතින් ගැලපෙන්නම් විදියට පළමු සංඛ්‍යාව දෙවන සංඛ්‍යාව දෙවන සංඛ්‍යාව කියලා අපිට අවබෝධ කරගන්න ඉතින් අපිට භාවිත ගන්න පුළුවන්. ඇල්ගොරිතම් ගහද්දී. ඊළඟට මොකද්ද එකතුව සමාන එකතුවට ආදේශ කරන්න පළමු සංඛ්‍යාවේ තියෙන අගය එකතු කරන්න දෙවන සංඛ්‍යාව තියෙන අගයත් එක්ක ඒ වගේම තව එකතු වෙන්න ඕනේ දෙවන සංඛ්‍යාවේ තියෙන අගයත් එක්ක. එහෙනම් පළමු සංඛ්‍යාව එකතු කිරීම දෙවන සංඛ්‍යාව එකතු කිරීම දෙවන සංඛ්‍යාව උනාට පස්සේ තමයි එකතුවක් වෙලා එකතුව නැමැති මතකයේ විචල්ලේ තැන්පත් වෙයි. එතකොට ඊට පස්සේ එකතුව නැමැති විචල්ලේ නැත්තම් ගබඩාවේ තියෙන මතකයේ තියෙන අගය දර්ශනය වීමක් තමයි වෙන්නේ. එහෙනම් සංඛ්‍යා 3ක් දුන්න පසු එම සංඛ්‍යා 3 එකතුව සෙවීම කියන එකේ ආදානයන් 3යි විචල්යන් 4යි. ඒ කියන්නේ ගබඩා මතකේ තියාගන්න ඕනේ 4ක්. ඒ වගේම process එකක් තියෙනවා output එකක් තියෙනවා. හොඳයි. ඊළඟ ප්‍රශ්නය මම ඕගොල්ලෝ ලියන්නේ නැති නිසා මම ලියනවා. නැත්නම් හෙට ඊට පස්සේ මම හෙට කියන්නේ නෑ මම හෙට කරගෙන යනවා. හරිද? හතරවෙනි ප්‍රශ්නේ අපි ගමු. මේ සංඛ්‍යා දෙකක් දුන් පසු සාමාන්‍යගේ සෙවීම. හරි සාමාන්‍යගේ සෙවීම. එතකොට මේ මොකද්ද මේ ගැටලුවේ? සංඛ්‍යා දෙකක් දුන් පසු සාමාන්‍යගේ සෙවීම. මේකෙදි ඉන්පුට්ස් මොනවද? හොඳයි අපි ඒක විශ්ලේෂණය කරන්න පටන් ගමු. විශ්ලේෂණය කරොත් සංඛ්‍යා දෙකක් ගන්න. මම කිව්වා සංඛ්‍යා දෙක පාටම ගන්නෙ නැහැ කියලා. දැන් සංඛ්‍යා දෙක අපි අදාගෙන මේක යූස් කරන්න ඕනේ නේද? ඔව් යූස් කරන්න ඕනේ. එහෙනම් පළමු සංඛ්‍යාව දෙවන සංඛ්‍යාව. හරි. මේ ගත්ත දෙක මේ දෙකේ මොකද ඉල්ලන්නේ? සාමාන්‍යයගේ ඉල්ලන්න ඕන. මේ දෙකේ යා ඉල්ලන්නේ අවුට්පුට් එකට සාමාන්‍යයගේ. එහෙනම් සාමාන්‍යයගේටත් ස්ටෝ එකක් ඕන. ගබඩාවක් ඕන. ඒ විතරක් නෙමෙයි. දැන් ඔන්න කල්පනා කරන්න තියෙනවා. දැන් ලේසි නෑ වැඩි. හරිද? දැන් ලේසි නෑ වැඩි. දැන් මේකේ ඉල්ලන්නේ සාමාන්‍යයි. ඔන්න ප්‍රශ්නේ. දැන් පොඩ්ඩක් ප්‍රශ්නයක් තියෙනවා. කියන්නේ සාමාන්‍යයගේ ඉල්ලන්නේ. ඉන්පුට් කරන්නේ මොනවද? සංඛ්‍යා දෙකක්. දැන් අපේ විදිහට හදාගත්තොත් කොහොමද? මුලට දෙන සංඛ්‍යාව ඊළඟට දෙවෙනියට දෙන සංඛ්‍යාව. ඉතින් හොඳටම ගැලපෙන්නේ පළවෙනි සංඛ්‍යාව දෙවෙනි සංඛ්‍යාව. සාමාන්‍යයෙන් ඉල්ලන්නේ එකපාරටම සාමාන්‍යයක් ගන්න පුළුවන්ද? බෑ. ඊට කලින් මොකද්ද කරන්න ඕනේ? ඊට කලින් මේ ලබා දෙන සංඛ්‍යා දෙකේ එකතු හොයන්න. එහෙනම් ඒතල ප්‍රොසෙස් එකක් තියෙනවා කලින් කළ යුතු දෙයක්. සාමාන්‍යයෙන් හොයන්න කලින් කළ යුතු දෙයක් තියෙනවා. අන්න ඒක අපිට ලියවෙන්න ඕනේ ප්ලෑන් එකේ තුල. එහෙනම් ප්ලෑන් එකේ තුල ලියන්න නම් ඒ අපිට අවබෝධ කරගෙන ඉන්න ඕනේ ගැටලුව රයිට් මේක එකපාරට හොයන්න බෑ. මීට කලින් මේ දේ කරන්න ඕනේ කියලා අවබෝධ කරගන්න ඕනේ. එන්නේ ඒක තමයි විශ්ලේෂණයක් කරනවා කියලා කියන්නේ. එහෙනම් නිවැරදි විශ්ලේෂණයක් කරොත්
ප්ලෑනින් සකස් කළ ලස්සන සැලසුමක් යටතේ, ඒ කියන්නේ නිර්මාණශීලී සැලසුමක් යටතේ අ, හොඳ පද්ධතියක් නිර්මාණය කරන්න පුළුවන්. හරිද? ඉතින් ඒ නිසා ඔයා මුලින්ම දැන් තේරෙන්නේ නේද මේ ගැටලුව හොඳින් අවබෝධ වුණොත් තමයි ඉදිරි දේවල් කරගන්න වෙන්නේ. ඊට පස්සේ අත්විවරමත් හරියට ගහගත්තොත් තමයි ලස්සනට ඒක ඩෙවලොප් කරන්න පුළුවන්. මේ සංවර්ධනය කරන්න පුළුවන්. එහෙම හරියට සංවර්ධනය වුණොත් තමයි කිසිම දෝෂයක් නැතුව දෝෂ අවම සහ ප්‍රයෝජනවත් සිස්ටම් එක නිර්මාණය වෙයි. එහෙනම් මේ හැම එකම වැදගත්. ඉතින් මේකේ ආරම්භය සනිටුවන් එන්නේ ගැටලුව අවබෝධ කර ගැනීම, හඳුනා ගැනීම කියන එක. ඉතින් ඒකෙදි ඔක දැනගන්න ඕනි එක පර්ෆෙක්ට් එක සුපිරියටම කරන්න. සුපිරියට කරාම දැනගන්න එක පාටම පහළ වෙන්නේ නැහැ. දැනුම. එතකොට ඒව ප්‍රැක්ටිස් කරන්න ඕනේ. රයිට්. මේ හිතන්න ඕනේ. හිතීම කියන එක හිතන්න ඕනේ අධ්‍යාපනිකව මේ දැන් මේ සම්බන්ධව. දැන් මෙතන ප්‍රෝග්‍රෑමින් කන්සෙප්ට් යටතේ ඔයාලට හිතන්න පුළුවන්. එතකොට ඔයාලට සාමාන්‍ය ජීවිතේදීත් ඒවා හිතා ගන්න පුළුවන්. හොඳයි. එතකොට දැන් අපි කතා කරනවා දැන් මේ ගැටලුවේදී ආදානය පළමු සංඛ්‍යාව සහ දෙවන සංඛ්‍යාව වෙනකොට ඒ දෙකේ එකතුව නෙමෙයි ඉල්ලන්නේ සාමාන්‍ය අගය. හැබැයි එකතුව ඕනි සාමාන්‍ය අගය ගන්න නම්. මිනිහට සාමාන්‍ය අගය ප්‍රතිදානය කරන්න නම් එකතුව කියන එක අරන් ඉන්නවා. එහෙනම් ප්‍රශ්නයක් තියෙනවා එකතුව කලින් ගන්න. ඒකට කෙලින්ම ගන්න ක්‍රමයක් තියෙනවා. හැබැයි ඒත් එකතුව කොහොම හරි හොයාගන්න එපයි. හරි. මේකේ මේ සැකසීම් ගත්තාම මට ඕන එක දෙයකට කඩන්න පුළුවන්. ඕගලන්ට අවශ්‍ය නැහැ එක කරන්න පුළුවන්. මොකද්ද සැකසීමක් බලමු. අර පළමු සංඛ්‍යාවේ තියෙන එකයි දෙවන සංඛ්‍යාවේ තියෙන එකයි මොකද වෙන්නේ මුලින්ම එකතු වෙනවා. පළමු සංඛ්‍යාවේ තියෙන එකයි දෙවන සංඛ්‍යාවේ තියෙන එකයි මුලින්ම එකතු වෙනවා. ඒ දෙක එකතු වුණාට පස්සේ අගයක් එනවනේ. ඒ අගයට අපි දාගමු ලස්සන නමක් එකතුව. අන්න ඒ අගේ. එහෙනම් එතනට ස්ටෝ එකක් එන්න ඕනේ. හරි. ඒ ස්ටෝ එකක් නැතුණත් ගන්න ක්‍රමයක් තියෙනවා. ඒකත් මම කියා දෙන්නම්. අපි බලමු ස්ටෝ එකක් දාගෙන. ඒ කියන්නේ එකතුවටත් ස්ටෝ එකක් දාගෙන. ඒ කියන්නේ එකතුවටත් විචල්‍යයක් දාගෙන බලමු. එතකොට පළමු සංඛ්‍යාව දෙවෙනි සංඛ්‍යාවත් එක්ක එකතු වෙනවා. ඒක එකතුව කියන එකේ තැන්පත් වෙනවා. ලැබෙනාගේ. ඊට පස්සේ ඒකතුව සාමාන්‍ය හවගේ වහන්න නම් සංඛ්‍යා ගණනින් බෙදන්න එපේ. සාමාන්‍ය අගේ හොයන්නේ සංඛ්‍යා ටික ඔක්කොම එකට එකතු කරලා ඒ සංඛ්‍යා ගණනින් බෙදන්න ඕනේ. දැන් මෙතන සංඛ්‍යා දෙක මොකද්ද? පළමු සංඛ්‍යාවයි දෙවෙනි සංඛ්‍යාවයි. එතකොට මේ සංඛ්‍යා දෙක එකට එකතු වෙනවා මුලින්ම. ඊට පස්සේ මොකද වෙන්නේ? දැන් පළමු සංඛ්‍යාව දෙවෙනි සංඛ්‍යාව කියලා කියන්නේ සංඛ්‍යා කීයක්ද? සංඛ්‍යා ගණන දෙකක්. එතකොට මේ දෙක දෙකෙන් බෙදෙනවා. හරිද? ඒ කියන්නේ පළමු සංඛ්‍යාව දෙවෙනි සංඛ්‍යාව දෙකේ එකතුව දෙකෙන් බෙදීමක් තමයි වෙන්නේ. එහෙම නැතුව පළමු සංඛ්‍යාව දෙවෙනි සංඛ්‍යාවකින් බෙදීම කියන එක නෙමෙයි. වැරදිද? සංඛ්‍යා ගණන කියන දෙකයි. ඔයා දානෝනේ දෙක. නැතුව මේ සංඛ්‍යා ගණන කියලා දාලා හරියන්නේ නැහැ. එතකොට පරිගණක කියනවා සංඛ්‍යා ගණන කියන්නේ මොකක්ද? ඒක ඉන්පුට් කරලා නැහැ නේ ඔයා. සංඛ්‍යා ගණන ඉන්පුට් කරන්න කිව්වේ නෑනේ. එහෙම වුණා නම් ප්‍රශ්නයක් නැහැ. සංඛ්‍යා ගණන එයා බෙදනවා. කීයද කියලා. දැන් මෙතන දෙවා දන්නවා දෙකයි කියලා. මේක දෙක දාන්න. හරිද? දැන් පළක්කයි සංඛ්‍යා ගන්න. ඒ අරකේ අපි මේ කාට හරි කියන්න වගේ මේ තමයි ලියන්නේ. එහෙම බෑ. දැන් මේක කම්පියුටර් එක ගන්න හිතක් පපුවක් දැනීමක් හැඟීමක් නැහැ. එතකොට ඒවට තමයි උපදෙස් දෙන්නේ. මේ යන්ත්‍රවල උපදෙස් දෙන්නේ. හරි. එතකොට පළමු සංඛ්‍යාව දෙවෙනි සංඛ්‍යාව එකතු වෙලා ඒ එන අගය දෙකෙන් බෙදෙන්න ඕනේ. දැන් කොහොමද ඔක ඇප්ලයි වෙන්නේ තුනකට? කවුරු හේවොත් එම් සංඛ්‍යා තුනක් දුන් පසු ඒකේ සාමාන්‍ය ගෙවන්නේ කියලා. දැන් දෙකෙන් බෙදලා හරියන්නේ නැහැ. සංඛ්‍යා ගණන එතකොට කියලා තුනක් වෙනවා. සංඛ්‍යා ගණනින් බෙදලා හරියන්නේ නැහැ. තුනෙන් බෙදුවා නම් වැඩේ හරි. මේ සංඛ්‍යා ගණනින් බෙදන්නේ කියලා කියන්නේ තියරි එක, කන්සෙප්ට් එක. සාමාන්‍ය ගෙවන්නේ සංඛ්‍යා මේ ටික ඔක්කොම එකතු වෙලා සංඛ්‍යා ගණනින් බෙදෙන්න ඕනේ. ඒ මං කන්සෙප්ට් එක කිව්වේ. ඉතින් ඒ කන්සෙප්ට් එක මේකද අපිට ඕන මේ ඒක මේ විදිහට දාන්න ඕනේ නැහැ. මේක ගැළපෙන විදිහට අපි දාන්න ඕනේ. ඉතින් සංඛ්‍යා ගණන කියලා තව විචල්යක් ආරම්භ කළා ඒකටත් අගයක් දාන්න අවශ්‍ය නැහැනේ. ඕනනම් පුළුවන් කරන්නේ. එතකොට වෙන්නේ ප්‍රෝග්‍රෑම් එක දිග්ගැස්සෙන. ඔයා එතකොට අර වැඩියෙන් හිතනවා සීමාව පාන්න කියනවා. එච්චර ඕනේ අපි සල්ලෝ කරන්න පුළුවන්. ඒකයි මම මේ කියන්නේ. මේ හරි. ඉතින් ඒ නිසා පළමු සංඛ්‍යාව දෙවන සංඛ්‍යාව එකතු කරලා ඒකතුව ගබඩා වෙලා ඒ එකතුව නැවත දෙකෙන් බෙදුනොත් ඒකත් ක්‍රියාකාර ගමන්. ඒතකොට සැක්සින් දෙකයි. ඊට පස්සේ ඒක තමයි සාමාන්‍ය අගය කියන එකට තැම්පත් වෙන්න ඕනේ. ඇයි තැම්පත් වෙන්නේ? අපි අහනවා අන්තිමට සාමාන්‍ය අගයේ තියෙන අගය පෙන්වන්න කියලා පරිගණකකින්. එතකොට ඒක පෙන්වන්න එයා මතක තියෙන්න ඕනේ. මතක තියාගෙන ඉන්න ඕනේ.
සාමනාගේ මෙන්න මේක කියලා. එහෙම වුණාම තමයි එළියට දෙන්න පුළුවන් වෙන්නේ. ඔයා ඔක්කොම සටස් කරලා ඔක්කොම උත්තරේ හදාගෙන ඔයා මතක තියාගත්තේ නැතුව මොකද වෙන්නේ? ඔයා අපි අහනකොට උත්තරේ දෙන්න දන්නේ මතක නැහැ. එහෙම බෑනේ. ඉතින් අර මතකේ තියෙනවා. ඒ වගේ තමයි මේ පරිගණකය. එතකොට එකක් විදියක් ඒ මං කිව්වේ. ඊළඟ එක තව ක්‍රමයක් තියෙනවා. දැන් බලන්න නිවැරදි විශ්ලේෂක හරියට විශ්ලේෂණය කරගන්න පුළුවන් නම් විශ්ලේෂණය කරන්න පුළුවන් ආකාර ගොඩක් මතුවෙනවා. දැන් මේ ගැටලුව මං කිව්ව ගැටලුව ආකාර කිහිපයකට හදන්න පුළුවන්. හිතන හැම එකම හරි. හරි. එතකොට ඒ වගේ එකක් එන්න නම් ප්‍රැක්ටිස් කරන්න ඕනේ. විශ්ලේෂණය කරලා නිතරම විශ්ලේෂණය කරගන්න පුළුවන් වෙන්න ඕනේ. පුළුවන් වෙන්නේ ඕනි. සහ පුළුවන් වෙන්නේ ඇයි? තමන් ප්‍රැක්ටිස් කරන්න ඕනේ. කියන්නේ තමන් ඒකට ඉන්නෝල් වෙලා ඒ ක්‍රියාකාරකම කරන්න ඕනේ, දෙන වැඩ ටික කරන්න ඕනේ. එහෙම වුණාම තමයි ඉබේ පහළ වෙන්නේ නැහැ නේ විශ්ලේෂණය කියන්නේ. හදා ගන්නවා. හරිද? ප්‍රැක්ටිස් වෙන්න. එතකොට තමන්ට ඉබේ ආයතේ සාජකයක් ඇති තාර්කික හැකියාව. ඉතින් ඒක ඩෙවලොප් කරගන්න ඕනේ නැද්ද? ඕනිනේ. අරක තිබුණ එක ඒ විදිහටම අරන් යන්න ඕනේ නෑ. ඒක තව උපහාන් වල දෙන කරගන්න. එතකොට දැන් ගත්තාම තානි ක්‍රමයේ තමයි පළමු සංඛ්‍යාව දෙවෙනි සංඛ්‍යාවත් එක්ක එකතු කරලා කෙලින්ම සාමාන්‍යයෙන් හොයාගන්න දෙකෙන් බෙදන්න පුළුවන්. එතකොට එකතුව ස්ටෝර් කරන්න ඕනේ පරිගණන කෙලින්ම කියත හැකි පළමු සංඛ්‍යාව දෙවෙනි සංඛ්‍යාවත් එකතු කර ගමම ඒක ඒ වෙලෙම දාන්න පුළුවන් මේ දෙකෙන් බෙදන්න කියලා. හරිද? එහෙමත් කරන්න පුළුවන්. ඒක ඔක්කොම හොඳට තේරෙන්නේ මේ ඇල්ගොරිතම් වලදී. ඒ කියන්නේ ප්ලෑන් එක හදන්න. අපි දැන් කරන්නේ මොකද්ද? විශ්ලේෂණය තාම කරන්න අවබෝධයක් කරන්නේ. ඒ නිසා ඒකෙදි තමයි ඒක තේරෙන්නේ. හරිද? ඒ නිසා මේ කිව්ව දේවල් මතක තියෙන්න ඕන. එහෙනම් ඉන්පුට් විදිහට අපිට පළමු සංඛ්‍යාව දෙවෙනි සංඛ්‍යාව ගන්න පුළුවන්. අපි දන්න විදිහට ගත්තොත් ඒවා විචල්යන් එනවා. ඒ වගේම එකතුව අපිට විචල්යක් විදිහට දාගන්න පුළුවන්. එහෙම නැත්නම් සාමාන්‍යගේ විචල්යක් විදිහට දාගන්න පුළුවන්. අනිවාර්යෙන් විචලක විදිහට අනිවාර්යෙන් තියෙන්න ඕන දෙයක් තමයි සාමාන්‍යගේ. ඒක නිල්ලන්නේ. ඒක අනිවාර්යෙන් තියෙනවා. එකතුව හදාගත්තෝ නැතව ප්‍රශ්නයක් නැහැ. හරිද? ඊට පස්සේ අවුට්පුට් එක මොකද්ද? සාමාන්‍යගේ පමණයි. එයා ඉල්ලන්නේ සාමාන්‍යගේ. ඔන්න සීමාව බණින්නේ මොන අවස්ථාවේද? එකතුවක් දාන පටන් ගන්නවා. අනේ කමන්නේ එකතුවක් පෙන්නමු. එහෙම ඕනේ නැහැ. එයා ඉල්ලන්නේ සාමාන්‍යගෙන සාමාන්‍යගේ දෙන්න. අර වැඩි ඒවා ඕනේ නැහැ. හරිද? එතකොට මෙතන ප්‍රතිදාන වියත්තේ සාමාන්‍යගේ. හරි වැඩි හොද කරන්න යන්න අවශ්‍ය නැහැ. හරි. එතකොට ඉන්පුට්ස් හරි ඒ ටිකත් හරි. එහෙනම් මේ ප්‍රශ්නෙත් ඕකේ. අපි යන් ඊළඟ ප්‍රශ්නෙට. දැන් මේවා ඕනි වෙනවා. මේවා නිකාම එක අයවල් ගහන නෙමෙයි. දැන් මේවා ඕනි වෙනවා ඊළඟ පාර්ට් එකට. මම අහනවා අර තුන්වෙනි හතරවෙනි ප්‍රශ්නේ ගන්න. දැන් ගියාගෙන දින්නේ මාත් හතරවෙනි ප්‍රශ්නේ. හරි අපි පස්වෙනි ප්‍රශ්නේ ලියාගමු. ඍජුකෝණාංශයක දිග සහ පළල දුන් විට එහි වර්ගඵලය සෙවීම. ඍජුකෝණාංශයේ දිග දෙනවා. ඒ වගේම පළල දෙනවා. දුන්නාට පස්සේ වර්ගඵලය හොයන්න. රයිට්. අපි යමු විශ්ලේෂණය. ඍජු දෙන්නේ මොනවද? පරිගණකයට. ඔයා හිතන්න ඔයා කියන්නකො පරිගණක දෙන්නේ මොනවද? දෙන්නේ දිග ඍජුකෝණාංශයේ දිග දෙනවා. ඒ වගේම පළලක් දෙනවා. ඔන්න ඉන්පුට්ස් දෙක. දැන් වර්ගඵලය හොයන්න ඕන. වර්ගඵලය හොයන්න පුළුවන්ද මේ ටික මතක තියාගන්න නැතුව? බෑ. ඔයාලට මතක රයිට්. අර වර්ගඵලය හොයන්නේ කොහොමද? දිග වැඩි කිරීම පළල. ඍජුකෝණාංශයේ වර්ගඵල හොයන්නේ. වර්ගඵලය හොයන්නේ දිග වැඩි කිරීම පළල. එතකොට දැන් දිග වැඩි කිරීම පළල. ඕකේ. ඔයා දිග දන්නේ මේ දැන් රයිට් වර්ගඵලය හොයන්න යනවා. ක්‍රියාකාරකම දිග මොකද්ද? දන්නේ නැහැ. ඒ කියනවා මතක තියාගන්න. පළල දන්නේ නැහැ. දැන් ඔන්න කම්පියුටර් කියන මහලකුරේ උපදෙස් දෙනවා දිග වැඩි කිරීම පළල කියලා. එහෙම තමයි වර්ගඵලය හොයන්න පරිගණකේ කරන්නේ. පරිගණකේ බලනවා ස්ටෝ මතකේ ගිහිල්ලා දිග කියන එකක් දීලා නැහැ. ඒක පළල දීලත් නැහැ. ඒක කොහොමද හොයන්නේ? අන්න එයා කියනවා මේ දීලා නැහැ. අපි දන්නේ නැහැ. එහෙනම් ඔයා මොකද කරන්නේ? ස්ටෝ හදන්න ඕනේ. කියන්නේ වේරියබල්ස් හදන්න ඕනේ. ඔයාගේ යුතුකම මේක. ඔයා ප්‍රෝග්‍රෑමර්. ඔයා කරන්න ඕනේ ඒක. මොකද කරන්න ඕනේ? ඔයා ඍජුගුණාංශයේ දිග ගත්තට පස්සේ ඉන්පුට් කරාට පස්සේ ඒක තැම්පත් කරන්න ඕන ටක් ගාලා පරිගණකේ. පරිගණක කරනවා මේක තැම්පත් කරගන්න. මේක යූස් වෙනවා ඉස්සරහට. ඒ නිසා ඔයා තැම්පත් කරගන්න. අපි ඔකට කියන ඩෙන්ටිෆයර්ස් කියලා. කියන්නේ පරිගණක හඳුන්වලා දෙනවා. හඳුන්වන පද ඩෙන්ටිෆයර්ස්. ඒ පරිගණක හඳුන්වලා දෙනවා මේ තියෙන්නේ මෙන්න මේක.
දැන් මේක යූස් වෙනවා ඉස්සරහට. ඒ නිසා මතක තියාගන්න. අර අපි ඕගොල්ලන්ට කියන වගේ තමයි. විභාගයේ දැන් මේ වගේ ප්‍රශ්නයක් එයි ඔන්න මතක තියාගන්න. ඉතින් මේ ඕගොල්ලෝ මතක තියාගෙන නැතුව මොකද වෙන්නේ ප්‍රශ්නේ කරන්න බෑ. ආවට පස්සේ. ඒ වගේ තමයි. පරිගණකයට තමයි මොකද කියන්නේ මෙන්න මේක මතක තියාගන්න මේක මතක තියාගන්න රයිට්. ඊළඟ ප්‍රශ්නේ එනවා. පරිගණක නම් මතක තියාගන්න පුළුවන්. හරි රයිට්. අයි අපි තමයි කියන්නේ නේද? හරි. එතකොට වර්ගඵලයට මතක වර්ගඵලය කියන එකට ආදේශ කරන්න කියනවා පරිගණකයට අර කලින් ගත්ත දිග. අර කලින් ඉන්පුට් කරගත්ත දිග. එහෙනම් දිගේ මතකයක් තියෙනවනේ කලින්. ඒ දිග නැමැති මතකයේ මොකද තියෙනවනේ අගයක් තියෙනවා. යූසර් දුන්න එක. අපිට දීලා හරියන්නේ නැහැ 50යි 30යි කියලා අපි දීලා හරියන්නේ නැහැ. ඒක දෙන්න ඕනේ කවුද? යූසර්. යූසර්ගේ ඉන්පුට් එක ගබඩා වෙන්න ඕනේ. යූසර් ඉන්පුට් කරන දේ ගබඩා වෙන්න ඕනේ දිග කියන එක. ඊළඟට එයා පල්ල ඉල්ලුවාට පස්සේ අපි මැසේජ් එකක් කරනවා පල්ල දෙන්න. පල්ල දුන්නාට පස්සේ යූසර් ඉන්පුට් කරනවා පළල. ඒ පළල ගිහින් තැම්පත් වෙන්න ඕනේ. පළල නැමැති මතකයි. පළල හෝ මොකක් හරි තියෙන එකක දාන්න පුළුවන්. ගැළපෙන්නම් තමයි මේ කියන්නේ. නැත්තම් පළල කියන එකට සාරුක් ખાන් කියලා දාලා හරියන්නේ නැහැ. ගැළපෙන එකක් තියෙනවා. ඒක දිග සහ පළල. එතකොට මේකේ ක්‍රියාවලිය මොකද්ද? අර ඉන්පුට් කරගත්ත දෙක. ඒ කියන්නේ දිග සහ පළල ඉන්පුට් කරගෙන ස්ටෝර් කරනවානේ. ඒක ඊට පස්සේ මොකක් වෙන්න ඕනේද? ಗುಣ වෙන්න ඕනේ. ಗುಣ වෙලා ඒ එන උත්තරයක් තියෙනවනේ. ඒ කියන්නේ එන්නේ අපේ වර්ගඵලෙ. ඒක වර්ගඵලයේ කියන මතකයේ තැම්පත් වෙන්න ඕනේ. එහෙම තැම්පත් වුණාට පස්සේ ඉල්ලනකොට දෙන්න පුළුවන්. වර්ගඵලය කියන්නේ රයිට් වර්ගඵලයේ තියෙන මතකයේ තියෙන එකට ගිහිල්ලා පරිගණකේ රයිට් මෙන්න මේක තමයි වර්ගඵලයේ කියන අගය වෙන්න. ඉතින් ඔයාලට දැන් මතකයි විචල්‍යයන් තුනක් තියෙනවා දිග පළල ඒ වගේම වර්ගඵල. ඉන්පුට්ස් දෙකයි ඍජුවනාංශ දිග ඍජුවනාංශ පළල සහ ඔව් ඒ දෙක විතරයි. ඊළඟට අවුට්පුට් එක ඍජුවනාංශ වර්ග. ඔච්චර. ක්‍රියාවලිය දිග වැඩි කිරීම පළල ආදේශ වෙන්න ඕනි එකතු. හරි? එකතු නෙමෙයි වර්ගඵලයට. හරි? ඕකේ. ඊළඟ ප්‍රශ්නෙට යන්න. සමතත්‍රස්යක පැත්තක දිග දුන්නේට එහි පරිමිතිය සෙවි. සමතත්‍රස්යක පැත්තක දිග දුන්නේට එහි පරිමිතිය සෙවන්න. දැන් ඉන්නේ මේ ගණිත ඒව තමයි ඉන්නේ. නැතුව කේක් හදන්න, සරුංගල් හදන්න ඒව නෙමෙයි. ප්‍රෝග්‍රෑම් කියන්නේ. හරි? කම්පියුටර්සින් කොහොමද හදන්නේ මේ සිස්ටම්. හරි. එතකොට දුන්නේ සමතත්‍රස්යක පැත්තකදී සහ ඔව් පැත්තකදී දුන්නාම පරිමිතිය හොයන්න. පුළුවන් නේ වැඩි කරන්න. කොහොමද ඔය කල්පනා කරන්න. එකපාරටම මේ කරන්න ලැහැත් වෙන්න එපා. ලියන්න පටන් ගන්න එපා. කල්පනා පැත්තක දිග. රයිට් පැත්තක දිග තමයි දෙන්නේ. සමතත්‍රස්යක කියන්නේ මොකද්ද? ඒ ඔළුවට තියෙන්න ඕනේ. සමතත්‍රස්යක කියන එක ඔයාලට ඔළුවට එන්නේ නැත්නම් ඇබ්ස්ට්‍රැක්ට් විදියට මෙහෙම කොටුවක් කියලා ඔළුවට එන්නේ නැත්නම් ඒතල සොරිම තමයි. ඉතින් එතනින් හැයන්න බෑ. ආරම්භ ඉවරයි. ඔළුවට එනවා සමතත්‍රස්යක කියන්නේ මොකද්ද කියලා. තේරෙනවද? දැන් ප්‍රාථමික ළමයින්ට ටිකක් අමාරුයි ඒක කියන්නේ. ඒකට අර පෙන්වන්න බෑයි. ඕගොල්ලන් කොන්ක්‍රීට් තින්කින් මේ ඇබ්ස්ට්‍රැක්ට් ඒ ඔක්කොම ඔයගොල්ලන්ගේ හිතවල තියෙනවා. ඕගොල්ලන්ට එහෙම මවාපාන්න පුළුවන්. අපි සමතත්වයක් කිව්ව ගමන් ඔයාලට ටග් ගාලා මැවෙනවා රයිට් මේක. අපි රවුමක් කිව්වම රවුම මැවෙනවා. අර ඇඳ මේ තියෙන රවුමක් සර්කල් එකක් කියක් පෙන්වන්න ඕනේ නැහැ ඕගොල්ලන්. ඕගොල්ලන් මේ මැවිලා පේනවා සංකල්පෝක. එතකොට එහෙම මේ මවා ගන්න ඕනේ ඉතින් ඒ නැත්තම් ඒකට ප්‍රශ්නයක් තියෙනවා සෙන්සර් අවුලක් තියෙනවා සංජානන වෙන්නේ නැහැ මොලේට ඒව ප්‍රශ්න ඒ වුණා තමයි ඉගෙන ගන්න බැරි අය හරි ඒව හදා ගන්න පුළුවන් නැතුව යන්ත්‍ර නෙමෙයිනේ අපි එතකොට දැන් සමතචතුරස්‍රය ඔන්න හිතන්න පුළුවන් රයිට් සමතචතුරස්‍රය කියන්නේ සමතචතුරස්‍රය රයිට් හැම පැත්තම සමානයි දැන් වා කල්පනා කරන්නේ දැන් පරිමිතිය හොයන්න පැත්ත හැම පැත්තෙම දිග ඕනිනේ එතකොට මේ සමතස්සේ දුන්නේ ආ පැත්තක දිග විතරයි. එතකොට පැති හතරක් තියෙනවානේ. ඉතින් පැති හතරේ සමානයිනේ. අන්න දැන් ඔළුවට එන්න ඕනේ. පැති හතරේ සමානයි. එහෙනම් හරි. දැන් පැත්තක දිග 7යි නම් අනිත් තුනෙත් 7යි. අන්න. සමතස්සේ. හරි. ඒක තමයි සමතස්සේ කියන්නේ. පැති හතරම සමානයි. අන්නේ ඔළුවට එන්න ඕනේ දැන්. පොඩි කාලේ ඉගෙන ගත්තා. හරි. එතකොට දැන් ප්‍රශ්නේ තියෙන්නේ ඒව දන්නේ නැති කෙනෙක් ගොඩක් අය ඒව දන්නේ නැහැ සමතස්සේ කියන්නේ. දැන් ආයෙ යන්න වෙනවා පූර්ව ළමයි සංගත මත්සා. එහෙම බෑ. ඒව දැන් දැනන් ඉන්න ඕනේ. ඒකනේ මේ ඊළවලට ඇහිලා ඉන්නේ. ඒ කාලවලට ඒව දැනගෙන ඉන්න ඕනේ. හරි? රයිට්.
සමදස්රසය කියන පැත්ත මේ දීග ඔක්කොම සමානයි. පැති හතරම සමාන. එහෙනම් 7යි කිව්වොත් එහෙම 7යි කියලා දුන්නොත් පැත්තක දිග අනිත් තුනෙත් 7යි. 7 7 7 7. 7 ඒවා හතරක් එකතු වෙනවා. එතකොට පැත්තක දිගේ ඒවා හතරක් සෙට් වෙන වටේ දිග එනවා. වටේ දිග එනවා. හරිද? එතකොට දැන් මේක අපිට දැන් ඔන්න දැන් මේවා හිතන්න පටන් ගත්තාම අපිට තව තව ලේසි කරගන්න පුළුවන්. ඉතින් පැති දෙකක එකක් එකතු කරලා දෙකෙන් ගුණ කරත් හරියනේ සීන් එක. පැති දෙක එකක් එකතු කරලා දෙක මේ දෙකෙන් ගුණ කරත් හරි. රයිට් මම පොඩ්ඩක් මේක ෂෙයා කරලා පෙන්නන්න මේක කොහොමද විශ්ලේෂණය කරන්නේ කියලා. මේක මම හිතනවා ඔයගලන්ට තේරෙනවා ඇති කියලා. දැන් අපිට සමතසරයක් කිව්ව ගමන් මේ වගේ එකක් නේ මත් මේ හොටක් ගන්න පැති හතරම සමාන වෙනවා. එතකොට දැන් පැත්තක දිග එක පැත්තක දිග මම මේ පැත්තක දුන්නත් එහෙම 7යි නම් මේක මේ පැතිවල 7 වෙන්න ඕනේ. අන්න දැන් තේරෙනවා. එතකොට මේ පරිමිතිය කියන්නේ මොකද්ද? පරිමිතිය කියලා කියන්නේ වටේ දිග. වටේ දිග. එතකොට වටේ දිග වල මේක ගත්තාම සමස්තස්සේ කීයක් එකතු වෙනවද? එකතු වෙනවා මේ 7 එකතු වෙනවා මේ 7 එකතු වෙනවා ඊළඟට මේ 7 එකතු වෙනවා ඊළඟට මේ 7 එකතු වෙනවා. ඔන්න විශ්ලේෂණය. මේ පැති හතරක් එකතු වෙනවා. එතකොට මේ හතර එකතු වුණාම 4ක් 4 20 4 28යි. අන්න බලන්න. දැන් මම ගත්තේ මේ ටික එකතු කරලා නෙමෙයි ಗುಣ කරලා ගත්තේ. මම මොකද්ද කරේ? මම කරේ 7 වරක් ඒ කියන්නේ පැත්තක දිග වැඩි කරා 4යි. ඇයි 4ක් තියෙන නිසා. අන්න මගේ ට්‍රික්ස් එක. සමහර විට හිතෙන්න පුළුවන් මෙහෙම. පැති දෙකක් එකතු කරලා. ඒ කියන්නේ 7යි පැති දෙකක් එකතු කරලා. සමහරුන්ට මෙහෙම ගන්න පුළුවන්. ඔන්න බලන්න අපිට ටට්ටක් ගාලා විශ්ලේෂණය කරනකොට එක එක මතක් වෙන හැටි. 7යි 7යි එකතු කරලා ඒක ගුණ කරනවා 2කින්. එහෙමත් පුළුවන්. නේද? බලන්න කොච්චර ක්‍රම තියෙනවද කියලා. හරි. එක්ක මෙහෙම පුළුවන්. එක්ක මෙහෙම පුළුවන්. තව ඒවා ඇති. ඔයගලන්ට දැන් මතක් වෙනවා ඇති. ඔය මැස් කරන ඒවා වල. මෙහෙමත් පුළුවන්. එක එක ක්‍රම තියෙනවා. මොන ක්‍රමේ වුණත් එන්නේ මොකද්ද? 7 7 7 14යි. ඔහොම එකතු වෙලා එන්නේ 28යි. මෙතනත් එන්නේ 28යි. මෙතන එන්නේ 7 7 7 එකතු කරාම 14යි 14ත් දෙක 28යි. කොහොම එකතු කරත් එන්නේ එකම පරිමිතිය එකම අගේ කොහොම මේ ගණිත කර්ම කරත් එහෙනම් ඔයාලට තේරෙනවා මේ මෙතන ක්‍රියාකාරකම සිදුවෙන හැටි ඊට පස්සේ ඉස්ටෝ වෙන්න ඕනේ නේද පරිමිතිය අහනකොට ඉස්ටෝ වෙන්න ඕනේ නේද ඔව් ඉස්ටෝ වෙන්න ඕනේ එහෙනම් තත්ත්වය පැහැදිලි මෙතන සිද්ධ වෙන දේ හරිද පැත්තක දිග දුන්නාම අපිට හොයන්න පුළුවන් ඒකේ මොකද්ද වර්ගඵලය පරිමිතිය එතකොට දැන් වර්ගඵලය හොයන්නත් පුළුවන්. දැන් ඒක ඊළඟ ප්‍රශ්නේ. එතකොට අපිට ওই විදිහට ඕක විශ්ලේෂණය කරගන්න හැකියාව තියෙනවා. පැත්තක දිග දුන්නාම ක්‍රියාවලිය එක්ක පැත්තක දිග වැඩි කිරීම 4. එක්ක පැත්තක දිගේවා පැත්තක දිග එකතු කිරීම පැත්තක දිග එකතු කිරීම පැත්තක දිග එකතු කිරීම පැත්තක දිග. එහෙම හතරක් ලියන්න පුළුවන්. ඊට පස්සේ සමානයි මොකටද? පරිමිතිය. ඍජුගුණාංශ පරිමිතිය. එහෙම නැත්නම් පැත්තක දිග එකතු කිරීම පැත්තක දිග වරහන් ඇතුලේ දාලා වැඩි කිරීම 2. එහෙම නැත්නම් පැත්තක දිග වැඩි කිරීම 2 එකතු කිරීම පැත්තක දිග වැඩි කිරීම 2. එහෙමත් පුළුවන්. එක එක ක්‍රම තියෙනවා. ඔයාගේ ඔළුවට එන ක්‍රමයක් ගන්න. ඒක ක්‍රියාවලිය ලියන්න. ඊළඟට ඔය මොන දේ කරත් ඔය කවුරු මොන දේ 100 විදිහට මොකක් හරි ක්‍රම හොයාගෙන හොයන්නේ මොකද්ද? පරිමිතියනේ හොයන්නේ. අන්න ඒක අවුට්පුට් වෙන්න ඕන. අවුට්පුට් වෙන්නේ නම් ඒක මතක තියෙන්න ඕනේ. කලින්. එහෙනම් ඒක විචල්යක් එනවා. එහෙනම් මෙතන ඉන්පුට්ස් මොනවද? ඍජුව මේ මම කිව්වේ සමදස්සනේ සමදස්සයක පැත්තක දිග තමයි ඉන්පුට් එක. ඒක විතරයි දෙන්නේ. ඊට පස්සේ විචල්්‍ය මොනවද? මතකය හැටියට අපිට ඒක දුන්නට පස්සේ ඒක ස්ටෝර් වෙන්න ඕනේ. ඊට පස්සේ අර පරිමිතිය කියන එකත් මතකේ තියෙන්න ඕනේ නා. විචල්්‍යන් දෙකයි. සහ ක්‍රියාකාරකම එකයි. ඔයාලට කැමති විදිහට හදා ගන්න පුළුවන්. එකතු කරලා හෝ ගුණ කරලා හෝ කැමති එක. ඊට පස්සේ අවුට්පුට් එක ලබා දෙන්න තමයි තියෙන්නේ. ඒකත් ඇනලයිස් එක හරියි. අපි යමු එකකට පොඩ අමාරුවක් ගමු
වෘත්තයක අරය දුන් විට එහි පරිධිය සෙවීම. ඒ කියන්නේ වටේ දිග පරිධිය කියලා කියන්නේ. එතකොට මොකද්ද සූත්‍රය? දැන් වෘත්තයේ පරිධිය සොයන සූත්‍රය මතක තියෙනවා. 2πr නේ. right. 5 වල අගේ කීයද? අන්න ඒව දැන් මතක් වෙනවා. 5 නිකන් වචනය නෙමෙයිනේ. 7 22. අන්න එහෙම මතක තියෙනවා. හරි. එතකොට එතකොට හරි අරේ තමයි දෙන්නේ. වෘත්තයේ අරේ දෙන්නේ. තමයි යූසර් ඉන්පුට් කරන්නේ. ඒගොල්ලෝ දෙනවද 5 වල ගාගේ 7 22යි. ඒව ටයිප් කරනවද මේ මිනිස්සු? ඇහිල්ලා ඒගොල්ලෝ ටයිප් කරන්නේ නැහැ. ඒගොල්ලෝ දෙන්නේ අරේ රයිට්. අරේ මේ නම් මේ පරිධිය පෙන්නන්න කියලා බලන්. ඉතින් තටමනවා නම් මේ අපි මේ බලනවා නම් හොය හොය ඉන්නවා නම් කල්පනා කර කර ඉන්නවා නම් ඉතින් යන්න දමල ගන්න. මේක හරියන සිස්ටම් එකක් නෙමෙයි කියන්නේ. එහෙනම් මේ අදාළ දැනගෙන ඉන්න ඕන විශ්ලේෂණය ගන්න. හොඳයි. 2.5R සූත්‍රයට මේ ඇඩ් වෙන්න ඕනේ. එතකොට ඒක නිකන් ලියලා හරියන්නේ නැහැ. ඒක වෙන්නේ මෙහෙමයි කියලා ලියන්න ඕනේ. 2 වැඩි කිරීම 7න් 22 වැඩි කිරීම R. අරේ. අරේ අපි ගත්තේ A කියලා නම් 2 වැඩි කිරීම 7න් 22 වැඩි කිරීම A කියලා ලියන්නේ. පරිගණකයට හඳුන්වලා දුන්න නම තමයි යූස් කරන්න වෙන්නේ. ඔයා පරිගණකයට කියනවා අරය ගන්න යූසර්ගෙන් R කියලා ඔයා. ඔයා ඊට පස්සේ ක්‍රියාවලිය දානවා 2 වැඩි කිරීම 7න් 22 වැඩි කිරීම මේ K කිය. දැන් පරිගණකයට කිව්වේ මොකද්ද? අරය ගන්න යූසර්ගෙන් A කියලා ඔයා. A කියන මතක ගබඩක් හදලා අරය දාන්නේ 7 නම් ඒක ඔයා ස්ටෝර් කරගන්න කියලා පරිගණකයට කියනවා. ඔයාම කියනවා ඊට පස්සේ ක්‍රියාවලියකදී පරිගණක මෙහෙමයි මේක පරිධිය හොයන්නේ 2 වැඩි කිරීම 7න් 22 වැඩි කිරීම n කියලා. දැන් පරිගණක 17 කල්පනා කරනවා පරිගණක විතර නෙමෙයි මිනිසුන් දුන්නත් ඔච්චරනේ. මේ කල්පනා කරනවා ඒ n එක අගයක් දුන්නේ නෑනේ. පරිගණක කල්පනා කරලා මට දුන්නේ එහෙම කල්පනා කරන්නෙත් නෑ. මට දුන්නේ ඒ කියලා එහෙම කල්පනා කරන්නෙත් නෑ. n එක අගයක් නෑනේ. n එක කියන්නේ මොකක්ද? ඒක ඔයාලට ආපිට දාන මොකක්ද යකෝ n එක කියන්නේ කියලා පරිගණක අහනවා ඔයාගෙන්. එන්න එර එක. අනේ ප්‍රෝග්‍රෑම් එකේ එර එක බග් එක. ඔයාගෙන් අහනවා මේ n කියන්නේ මොකක්ද? ඉතින් ඔයා ඉතින් හරිනේ සාමාන්‍යයිනේ. අර හැංගීම් දෙනින් නැති එකත් ඔයාගෙන් අහන ප්‍රශ්නයක් මේ n කියන්නේ මොකක්ද කියලා. n කියන්නේ මොකක්ද කියලා ඉතින් ඔයා දීලා නැහැ. n කියන එක හඳුන්වලා දීලා නැහැ ඔයා. ඔයා හඳුන්වලා දීලා තියෙන ආගේ මොකද්ද? ඒවා දීලා තියෙන විචල්ලේ නම a කියලා. අන්න ඒ වලගේ මේ ගන්න කිව්වනම් එයා දන්නවා රයිට්. ඒ කියන්නේ 7යි කියලා දන්නේ. ඉතින් ඒක තමයි කියන්නේ ඔmme සූක්ෂම විදිහට මේක තේරුම් ගන්න ඕනේ. විශ්ලේෂණය කරන්න. හරිද? ඒක ප්‍රෝග්‍රෑමර් කෙනෙක්ට තියෙනවා. සහ විශ්ලේෂකයෙක්ට තියෙනවනේ අනිවාර්යයෙන්. ඒගොල්ලෝනේ හදලා දෙන්නේ සැලසුම හරිය. ඉතින් ඔන්න දැන් කතාව හරි. මේක අපි ඊටක් ගාලා විශ්ලේෂණය කරමු. හොඳයි ළමයි මොකද්ද ගන්නෙ? අපිට ඕනිකම තියෙන්නේ වෘත්තයක අරය දුන් විට පරිධිය සොයන්න. එහෙනම් මේක ඉන්පුට් වෙන්නේ මොකද්ද? වෘත්තයක් ගත්තා අරය. මෙතන කේන්ද්‍රය. මෙතන දැන් අරය අපි R කියලා ගමුකෝ. එහෙනම් මෙතන ඉන්පුට් කරන්නේ අරය. එහෙනම් ආදානය ගන්නේ අරය. හරි. අරය නැමැති මතකයක් හදා ගන්න ඕන. දැන් ඊළඟට මොකද්ද ගන්න ක්‍රියාවලිය? 2 වැඩි කිරීම 7න් 22 වැඩි කිරීම අරය. අරය කියන්නේ දැන් අපි හඳුන්වලා දීලා තියෙන්නේ මතකයේ තියෙනවා හදලා තියෙන්නේ. ඒකේ අගය තමයි මෙතනට එන්නේ. මිනිහා අරයට දෙන්නේ 50 නම් නැත්නම් 5 නම් ඒක මෙතනට ඔටෝ ඇඩ් වෙනවා. තේරෙනවද? හරි. ඊළඟට මෙන්න මේ සූත්‍රයට අනුව මේක ආදේශ වෙලා ක්‍රියාවලියට ලක් කරලා ලැබෙනවා මොකද්ද? පරිධිය. ලැබෙනවා මොකද්ද? පරිධිය. හරි. එතකොට පරිධිය තුල තියෙන අගය පරිගණකයට දර්ශනය කරන්න කිව්වොත් දර්ශනය කරනවද? ඔව්. මතකයේ තියෙන නිසා දර්ශනය වෙනවා. එහෙනම් කතාව පැහැදිලි. පරිධියේ තියෙන එකේ අගය පෙන්වන්න කියලා තමයි කියන්නේ. හරිද? ඕකේ කතාව තේරෙන්නේ නැති. එහෙනම් මේකේ මොනවද මේ තියෙන විචල්යන්? මේකේ තියෙන විචල්යන් මොනවද? මේකේ තියෙන විචල්යන් තමයි පරිධිය ඒ වගේම අරය යම්ති නම දාගන්න පුළුවන්. ඊට පස්සේ ඒකේ තියෙන සැකසීම් තියෙනවා. මොකද්ද? 2 වැඩි කිරීම 7 22 වැඩි කිරීම අරය ආදේශ වෙන්න පරිධිය.
අවුට්පුට් එක මොකද්ද? ප්‍රතිදානය මොකද්ද? පරිදි. තියෙනගේ. ඕක තමයි කතන්දරය. එතකොට ওই විදිහට අපි විශ්ලේෂණය කරනවා. දැන් මම මේ දුන්න දේවල් ටික ඔයා විශ්ලේෂණය කරලා තියාගන්න. ඔයාට හිතෙන විදිහට ඔයා ලියලා විශ්ලේෂණය කරලා තියාගන්න. පුළුවන් අය අනිවාර්යෙන් මට දාන්න. එතකොට මට බලන්න පුළුවන්. දානවා නම් හොඳයි. ඉතින් එතකොට මට වැඩකුත් තියෙනවා. ඕගලන්ට ස්ටැටිස් ඒක බලා ගන්න එක මාලාවුවා. මේ මට එතකොට මාක් දෙන්න පුළුවන්. අනිවාර්යෙන් දාන්න. දැන් මම දුන්න ගැටලු විශ්ලේෂණය කරලා දාන්න. ඔයා ක්‍රමයට හදන්න. මම කිව්ව විදිහට විශ්ලේෂණත් ඉගෙනුවා. එතකොට අපිට දැන් පුළුවන් හෙට ඇල්ගොරිතම් පාර්ට් එකට යන්න. ඊට පස්සේ දිගින් දිගට අපිට පුළුවන් අර ස්ට්‍රක්චර් එකට අනුව වැඩ කරගෙන යන්න. හරි. එහෙනම් අදට ක්ලාස් එක අපි නවත්තමු. හෙට තියෙන මේ ඇල්ගොරිතම් ප්ලෑන් හදන එකෙන් අපි කතා කරමු. මේ ප්ලෑන් හදන්නේ මේ කිව්ව ගැටලුව ටික අවශ්‍ය වෙනවා. මම ඒ ටික තමයි උදාහරණ වලට ගන්න. ඉතින් අද මේක දැනගෙන සිටිය යුතුයි හෙට එකට එන්න. ඒ වගේම අද රෑ 9ට වෙබ් ඩෙවලොප්මන්ට් ක්ලාස් එක තියෙනවා. ඒකට සහභාගී වෙන්න මම හරි. එහෙනම් අපි හෙට හමු වෙමු. එහෙනම් හැමෝටම good morning. අපි ක්ලාස් එක නවත්තමු.